දේශනා අහන්න පුළුවන්. ඒත් ධම්සක් පැවතුම් සූත්‍රය ආරම්භ කරන විටම බුදුහාමුදුරුවෝ අන්ත දෙක අතහරින්න පෙන්නනවා. කාමසුකල්ලිකාණ යෝගය, අත්තකිලමතාණ යෝගය. මේ සාරාංශය අපි සාකච්ඡාවේ සාරාංශය මේ පෙන්නන්නේ අත්‍යවශ්‍යම කොටස. ඒකට ශරීරයට දැඩි සුඛය දෙන, සැපය දෙන අන්තේ, ශරීරයට දැඩි දුක දෙන අන්තේ. මේ අන්ත දෙක අතහැරලා තමන්ට එන්න කියලා කියනවා ආර්ය අෂ්ටාංගික මාර්ගය, මැදුම් පිළිවෙතට. මොකද්ද ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන්නේ? සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. ඔයගොල්ලෝ හොඳට දන්නවා මේක. ඒතර මේකේ සම්මා දිට්ඨියේ තියෙනවා වර්ග දෙකක්. ඒතර මේ පෙන්නන්නේ මහා චත්තාරීසක සූත්‍රයේ මේ සම්මා දිට්ඨි, මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය ගොඩාක් විග්‍රහ කරන සූත්‍රයක්. ඒක පෙන්නන ලෞකික සම්මා දිට්ඨිය කියන්නේ මොකද්ද? මේ දස වස්තුක මිච්ඡා දිට්ඨිය මිදුණු ස්වභාවය. ඒක මේ වැදගත්ම කොටස් බලන්න. කුසල අකුසල කියන්නේ කර්මඵල විශ්වාසය තියෙනවා. මෙලොව පරලොව ගැන විශ්වාසය තියෙනවා. මෙලොව පරලොව දැනගෙන ධර්මයේ දේශනා කරන බුදුවරු ගැන විශ්වාසය තියෙනවා. ඒකයි ඔයගොල්ලෝ අද ආවේ බණ අහන්න. ත්‍රිපුණ්‍ය ශක්තිය. මේ ලෞකික සම්මාදිට්ඨිය නැගුණු පුණ්‍ය ශක්තිය. එහෙනම් ඔයගොල්ලෝ ලෞකිකව ගමන් කරනවා අෂ්ටාංගික මාර්ගය. එතකොට ලෝකෝත්තර සම්මාදිට්ඨියට මේක හරව ගන්න එකයි අද අපි කරන්න යන්නේ. ඒතකොට ඒක ගොඩක් ගැඹුරු කොටසක්. චතුරාර්ය සත්‍ය අවබෝධය. ඒතකොට චතුරාර්ය සත්‍ය අවබෝධයත් එක්ක ඉනම් අපි යන මාර්ගය නව මඟකට යොමු වෙනවා. මේක තමයි සසර ගමන අවසන් වෙන මාර්ගය. ඒ කියන්නේ නිවනටම ඉලක්ක කරන්නේ. ඒ කියන්නේ මග නතර වෙන එකක් නෙවෙයි මේ නිවනටමයි ගෙනියන්නේ. ඒ කියන්නේ ලෝකෝත්තර සම්මාදිට්ඨියෙන් යුතුව මේ ගමන යනවා නම් යන්නේ නිවනට. ඒකට ධර්මයේ කියලා පෙන්නනවා ඒක. එහෙනම් අනිත් හැම වෙලාවකම අපි කරන්නේ මේක ලෞකික නම් සම්මාදිට්ඨිය ලෞකික නම් හොඳින් හෝ නරකින් සසර කෙටි වෙන එකද දික් වෙන එකද? දික් වෙන එක වෙන්නේ. දිගටම යනවා. හොඳට යන්නත් පුළුවන්, සුගති හරහා යන්නත් පුළුවන්, දුගති හරහා යන්නත් පුළුවන්. ඒතර කෙසේ හෝ ගමන් කරනවා. ඒතර ඒක තමයි කර්මයේ කොටස කියලා පෙන්නන්නේ. ඒතර මහා චත්තාරීසක සූත්‍රයේ ගැඹුරු විග්‍රහයට අනුව තමයි නිවනට සාපේක්ෂව මේ පෙන්නන්නේ. එතකොට එහෙනම් මේ සසරේ යන කොටස වෙනුවට අපි සසරෙන් මිදෙන කොටසට කොච්චර කාලයක් දවස වෙන් කරන්න ඕගොල්ලෝ ලෑස්තිද? අඩුම ගානේ විනාඩි 15ක් හරි වෙන් කරගන්න. පැය භාගයක් හරි වෙන් කරගන්න. තව පැය 23මාරක් තියෙනවා සසරේ යන මේ කය හදාගත්ත එකේ යුතුයකම් වගකීම් ටික ඉෂ්ට සිද්ධ කරගන්න. මදිද? ඕන තරම් පැය භාගයව විනාඩි 15ව විනාශ කරනවා නේ. ගෙදර කවුරු හරි ඉන්නවද බේරගන්න? අපාය යනකොට බේරගන්න කවුරු හරි ඉන්නවද? නෑනේ. එහෙනම් තමන්ගේ ගැලවීම තමන් හරි ගස්ස ගන්න වෙන්නේ. එහෙනම් අන්නේ ක්‍රමේ භාවිත කරන් තමන් උදෑසන නැගිට ගමන් අනිත් අය නැගිටින්න කලින් ගෙදර. දැන් ගෙදර ඉන්න ගමන් මේක කරන්න හදන්නේ තා. ඒක ඉගෙන ගන්න හදන්නේ පුහුණුවක්. එතකොට අනිත් අය නැගිටින්න කලින්. එතකොට ධර්මයේ වෙලාව කර්මයේ වෙලාව වෙන් කරගෙන තමන් ධර්මයේ වෙලාවක් වෙන් කරගන්න. අනිත් අය ගෙදර නැගිට්ටට පස්සේ ධර්මයේ වෙලාවද කර්මයේ වෙලාවද? කර්මයේ වෙලාව පටන් ගන්නවනේ නේද මොනවද කරන්නේ? ඒ වගේ කීප කරන්නේ ඒක කිසිම අඩුවක් කරන්න එපා. පෙරටත් වඩා හොඳට ඒක කරන්න. මෛත්‍රියෙන් කරුණාවෙන්. අපි ඇලීම පිටපස්සට අරගෙන මෛත්‍රී කරුණාව ඉදිරියට තව වැඩි දියුණු කරන්නයි මේ උත්සාහ කරන්නේ. සම්මාදිට්ඨිය දියුණු වෙනකොට ඒක වෙනවා. සම්මාදිට්ඨිය දියුණු වෙන්නේ ඇලීම පිටපස්සට ගන්නවා. අඩු වෙනවා. මෛත්‍රී කරුණාව බ්‍රහ්ම විහරණ වැඩි වෙනවා. ඒතර ගෙදර ප්‍රශ්න ගොඩාක් අඩු වෙනවා. ආයතනයේ ප්‍රශ්න ගොඩාක් අඩු වෙනවා. මතක ශක්තිය වැඩි වෙනවා. එහෙනම් සම්මාදිට්ඨිය මෙයා තමයි දෙපැත්තට ඔන්න හරවන්නේ. මේක තමයි වැදගත්ම තැන. එහෙනම් සම්මාදිට්ඨිය ලෝකෝත්තර සම්මාදිට්ඨිය ඉන්නවද? එහෙනම් ආර්ය අෂ්ටාංග මාර්ගයේ ඉන්නවද කියලා උදෑසන නැගිට එකම බලන්න තමයි. ඕනම භාවනාවක් කරන්න කලින් ආර්ය අෂ්ටාංග මාර්ගයේ ඉන්නවද බලන්න. එහෙනම් මේ සම්මා සමාධි වේදිකාවට හැකි ඉක්මනින් ගොඩ වෙන්න. ඒ වේදිකාව උඩ ඉඳලා තමයි සූත්‍ර මෙනෙහි කරන්න තියෙන්නේ. ඒක තමයි ක්‍රමය. සම්මා ඥාන, සම්මා විමුක්ති, සම්මා ප්‍රඥා වලට යන්නේ එතන ඉඳලා. ඒතර මේක තමයි සම්දිස්ථාන මේ හැරවුම් ලක්ෂ්‍යය. ඒතර මේක සම්මා දිට්ඨියයි වායාමයේ සතිය මේ තුන් දෙනාම ඕනේ හැබැයි. දැන් මුළු තැංගේදී පුච්ච ගන්නවනේ. උයන්න කියලා නේ. ඒ සිහිය නැති නිසා. දන්නව පිච්චෙනවා. ඒත් පුච්ච ගන්න. ඒ සිහිය නැති නිසා.
එහෙනම් සම්මා වායාමයේ සතිය ඊටාම වැදගත් වෙනවා. හැබැයි ඒක Tamanට එන්නේ ප්‍රඥාවට සාපේක්ෂව. කොච්චර මේක දුකයිද භයානකයිද කියලා සසර ගමන ගැන තියෙන අවබෝධය අනුව. එහෙනම් ඒ අවබෝධයත් එක්ක තමයි සිතුවිලි ක්‍රියාවදන් දිවි පැවැත්ම නිවැරදි වෙන්නේ. ඒ හරහා තමයි සිත ඒකඟ බව එන්නේ. අන්නේ සම්මා සමාධියේදී තමයි Taman ගැඹුරු අවබෝධයන් ලබන්නේ එතනින් එහාට. ඒත් මේ ලබන අවබෝධයන් තමයි චතුරාර්ය සත්‍ය, දුක්ඛාර්ය සත්‍ය, සමුදයාර්ය සත්‍ය, නිරෝධාර්ය සත්‍ය, නිරෝධගාමිනී පටිපදාර්ය සත්‍ය. ඉතින් මේ අවබෝධයත් එක්ක ප්‍රතිඵලයක් එනවා. පළවෙනි දේශනාවේදී බුදුහාමුදුරන්ගේ ප්‍රතිඵලය තමයි කොණ්ඩඤ්ඤ හාමුදුරුවෝ සෝවාන් වෙනවා. ඒ සෝවාන් වෙද්දී මෙන්න මේ අවබෝධය ලබනවා. යං කිංචි සමුදය ධම්මං සම්පත්තං නිරෝධ ධම්මං. යම් කිසිවක් හට ගන්නා සුළු නම් ඒ සියල්ල නැසෙන සුළු කියන එක අවබෝධ වෙනවා. මේ තමයි උදේවැය ඥානය කියන්නේ. සමුදය නිරෝධය. සමුදය අස්තංගමයි කියලා කියනවා. යම් කිසිවක් හටගත්තා නම් හටගත්තේ තණ්හාවක්. ඒ කියන්නේ හටගත්තේ දුක. අවසන් වුණා නම් අවසන් වුණේ තණ්හාවක්. ඊනම් අවසන් වුණේ දුක. මෙන්න මේ අවබෝධය හොඳට එනවා. සූත්‍ර වලින් අපි ඒ උදේවැය ඥානය දියුණු කරගන්නවා. ත්‍රි කොටස් තමයි සතිපට්ඨාන සූත්‍රයේ පුරාම තියෙන්නේ. සමුදය වය ධම්මානුපස්සීව අහලා තියෙනවනේ. අන්න හැම භාවනා කොටසකම අගට තියෙන්නේ මේ සමතයත් එක්ක විදර්ශනාවට හරවලා තමයි බලන්න මේක හටගත්ත විදිය සහ හටගන්නේ නැති විදිය. සමුදය අස්තංග. සමුදය නිරෝධය. උදය වැය. ඒක තමයි අපි අනිවාර්යෙන් කරන්න ඕනේ. එතකොට අද අපි සමතේ ගොඩක් වඩලා විදර්ශනාවට හරවනවා නෙවෙයි සමත විදර්ශනා යුගනත් ක්‍රමයක් කියලා කලින් කිව්වා. නේද? නම් ආරම්භයේ ඉඳලම විදර්ශනාවත් එක්ක සමතයත් ගොඩනගෙනවා. සමතයෙන් ගොඩනගෙන විදර්ශනාව තව ගැඹුරට යනවා. මේ ගැඹුරු විදර්ශනාවෙන් ආපහු සමතේ වැඩෙනවා. කෙමෙන් ගැඹුරට යනවා. මුහුදක ගැඹුරට යනවා. එහෙනම් මෙන්න මේ කොටස. එතකොට අපි කලින් දේශනාවේදී දුක්ඛාර සත්‍ය විග්‍රහ කරගත්තා. එතකොට එහි දුක්ඛේ ඥානය කියන්නේ දුක්ඛාර සත්‍ය. නම් ජාති ජරා ව්‍යාධි මරණ දුක්ඛ දෝමනස්ස ශෝක පරිදේව උපායාස ප්‍රීහි විප්‍රයෝග අප්‍රීහි සංපයෝග යම් පිච්ඡන්න ලැබති තම්පි දුක්ඛං සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කියන මේ දුක් 12ක් ගැන අපි බොහොම කෙටියෙන් ඉගෙන ගන්නවා. එතකොට මේ දුක්ඛේ ඥානෙ මෙය දුකයි. ඊට පස්සේ දුක්ඛේ සමුදය ගැන කතා කරා. මේ දුක් 12 දැන් ඔයගලන්ට දීලා තියෙන පත්‍රිකාවත් එක්ක මම මේ පෙන්නන්නේ. එතකොට ඔයගලන්ට හොයාගන්න පහසු වෙන නිසා. ඔයගලගේ කොලේ කර්ණිමෙත්ත සූත්‍රය පැත්ත නෙමෙයි අනිත් පැත්ත මේක තියෙන්නේ. මැද වගේ. ලොකු වගුවක තියෙන්නේ. ඒ වගේ පහළ පේලි තුන තමයි ඔය පෙන්නන්නේ. ඔයගලන්ට ලියන්න දෙයක් නැහැ. හොඳට හිතේ ලියා ගන්න හැබැයි. හිතේ ලියා ගන්න. තොරන්න 12ක් තියෙනවා දුක්ඛයන් 12. තියෙන තැන දැන් ඔයගොල්ලෝ දන්නවා. ඒතර මේ 12න් අපි ජාති ජරා ව්‍යාධි මරණ කියන පළවෙනි 4 විමසලා ගොඩක් විග්‍රහ කරගෙන ඒ ටික මෙනෙහි කරලා අපි ඒ ඔස්සේම සමතේ ගොඩ නැගුවා. ජාති ජරා ව්‍යාධි මරණ දුක්ඛේ මෙනෙහි කරනකොට කාමච්ඡන්ද නීවරණයට ප්‍රහාර එල්ල වෙලා වේගෙන් සිත සමාධිගත වෙනවා. ඒ සමත වෙච්ච සිතින් අපි සමාධි භාවනා සූත්‍රයට අනුව මේ සංයුක්ත නිකාය 3 පිටුව 22 තියෙන සමාධි භාවනා සූත්‍රයට අනුව මේ වායේ සමුදය දුක හට ගන්න ආකාරය ඒ වගේම දුක අවසන් වෙන ආකාරය අස්තංගම කියන කාරණාවන් විග්‍රහ කරගත්තා. එතකොට අද ජාති ජරා ව්‍යාධි මරණ වල ඉඳලා අපි ඉදිරියට යනවා. දුක්ඛ දෝමනස්ස ශෝක පරිදේව කියන කාරණා. ඒවැ සමුදය මෙන්න ඒවා හටගන්න විදිහ. දැන් හටගන්න විදිහනේ අපි බලන්න ඕනේ. ඒක අපි ත්‍රිපිටකයේ මෙන්න මේවා වර්ග හතර අපි ඉගෙන ගන්නවා. පුත්තමංස සූත්‍රයේ සංයුක්ත නිකායේ නිදාන සංයුත්තේ තියෙන පුත්තමංස සූත්‍රය. එහි විග්‍රහයන් සතර ආහාර දුක්ඛය පේඨකෝපදේශී අට්ඨම භූමි සූත්‍ර විභංගයේ තියෙනවා. ඒතර මෙන්න මේ කොටස් දෙක සම්බන්ධ කරලා එකට
ගොනු කරලා ඡේදයක් වගේ තියෙන ටික අපි මේ වගුවක් විදිහට පෙන්වලා තියෙන තේරුම් ගන්න පහසු වෙන්න. භාවනාව පහසු වෙන්න. දැන් ඔයගොල්ලෝට පේනවනේ. දැන් මෙන්න මේ ටික හටගත් ආකාරය තමයි අපි ඉගෙන ගන්න. ටිකක් හරි තේරෙනව නේද? හටගත් ආකාරය තමයි අපි ඉගෙන ගන්න. දුක්ඛ දෝමනස්ස ශෝක පරිදේ. ඒකට අද ඉලක්කය පැහැදිලි නේද? ඒතර මේ එක් එක් දුක්ඛයන් හටගත් ආකාරය. ඒතර බලන්න අපි ජාති ජරා ව්‍යාධි මරණ මුළු ජීවිත කාලේ පුරාම විඳිනවා. නේද? නමුත් හැමතිස්සෙම මෙන්න මේවා හතර තියෙනවා නේද? මේවා එකක් හරි. එක්ක දුකෙන් එන්නේ. එක්ක තරහෙන්. එක්ක ශෝකයෙන්. එක්ක වැළපියලෙ. එක්ක ඇහෙන්, එක්ක නාහෙන්. එක්ක ඇහෙන් අඬනවා, එහෙම නැත්නම් නාහෙන් අඬනවා. අඬ ඉන්නේ. මේ හතරේ තමයි ඉන්නේ. ඉතින් මේ හතර හට ගන්න ආකාරය අපි දැක්කේ නැත්නම් ඉන්න වෙන්නේ මේ හතරත් එක්කම තමයි දිගටම. මේ හතරත් එක්ක දිගටම ඉන්න කැමති ආත උසන්. කවුරුත් කැමති වෙන්නේ නැහැ නේද? එහෙනම් මේ හතර අවසන් කරන විදිහ මේවා අස්තංගමය. දැනගන්න නම් සමුදය හොඳට දැනගෙන විශේෂඥයෙක් වෙන්න ඕන. මේ එක් එක් මාර්ගවල මේ එක් එක් පාරවල විශේෂඥයෙක් වුණොත් මෙන්න මේ දුක් ටික ඉක්මනට සුව කරගන්න පුළුවන්. මේ ලෙඩ ටික සුව කරගන්න පුළුවන්. දැන් ලෙඩේ පේනවනේ. මේවා නැති අය තුස දුක් දුම්නස් ශෝක වැළපීම් නැති අය සම්පූර්ණයෙන්ම නැති අය හැමෝටම ලෙඩේ තියෙනවා නේ. එහෙනම් මේක හට ගන්න ආකාරය අපි හොඳට තේරුම් ගන්නවා. ඒකට අපි බොහොම කෙටියෙන් මෙතන ආරම්භයක් හැටියට බැලුවොත් බොහොම සරලයි. මේ සුභයි කියලා හොඳයි කියලා ආසාවෙන් තණ්හාවෙන් ඇලුනොත් දුක එනවා. චතුරාර්ය සත්‍ය එතනම තියෙනවනේ. නේද? එතනම තියෙනවා. මේ රූප තීරුව, මේ වේදනා තීරුව. වේදනාව සැපයි සුඛයි කියලා බලාපොරොත්තු වුණොත් තරහෙන් ඉන්න වෙන්නේ. ඇයි? එහෙම එකක් දිගටම පවතින සැපයක් ලෝකේ නැහැ. ඊළඟට මේ සංඥා තීරුව. දැන් අපි සංඥාවල් මගේ කියලා ගත්තොත් එහෙම අපිට ඉන්න වෙන්නේ ශෝක කර කර. බය වෙවි ශෝක කර කර ඉන්න වෙන්නේ මොන හරි මගේ කියලා ගත්තොත්. ඒක සරලව තේරෙනවා. බොහොම සරල මට්ටමින් අපි මූලික මට්ටමින් මේ බැලුවා. මගේ කියලා මොන හරි ගත්තොත් බය වෙනවා. ඒක අහිමි වෙයිද කියලා. නේ? ශෝක කර කර ඉන්නවා මේ ලෙඩ වෙලා. බය වෙලා ඉන්නවා මම මැරෙයිද? ඒ කියන්නේ මේ විශ්වාස කරන්නේ අනිත්‍යයි කියන එක. හතරවෙනි තීරුව සංස්කාර තීරුව. සකස් කිරීම. බය වෙන්න එපා වචන වලට. සකස් කිරීම. හදනවා. හදන එක කඩන් වැටෙන්නේ නැති වෙයි කියලා තමයි හිතන්නේ. මං හැදුවක් කැඩෙන්නේ නැති වෙන්නේ. අන්නේම හිතන් ඉනවා. අනිච්ච තේරෙන්නේ නැහැ. නිච්චයි කියලා හිතන් ඉනවා. ඒක නිසා දැඩිව අල්ලන් ඉන්නවා. ඒක නිසා මේක කඩන් වැටෙනකොට සකස් කරපුව කඩන් වැටෙනකොට හරියට වැළපෙන. හිතට දරා ගන්න බෑ. පරිදේ වෙනවා. මරණයත් එක්ක පරිදේ වෙනවා. ඉතින් මලමිණිය බදාගෙන අඬන ඉන්නවා. මෝඩකමක් පණේ වගේ මෝහයෙන් අගති ගමනක් කියලා. දැන් ඡන්දයෙන් අගති ගමනක් යනවා අපි සුභයි කියලා ගත්තා. ද්වේෂයෙන් අගති ගමනක් යනවා සැපයි සුඛයි කියලා ගත්තොත් දුකක්. දුකක්නේ තියෙන්නේ මේකේ තනිකර. අනිච්ච දුක්ඛ අනාත්ම. ඒකනේ ත්‍රිලක්ෂණේ. ලෝකේ තියෙන ස්වභාවය. හැබැයි හිතන් ඉන්නේ සුඛයි, නිට්ටයයි, සැපයි මගේ. හැබැයි මගේ කරගන්න සුදුසු නැති දෙයක්. තමාගේ කියලා අරගෙන. ඊළඟට තමාගේ කියලා ගත්තනම් බය වෙනවා, ලෙඩ වෙනවා, ශෝක කර කර ඉන්නවා. අනිත්‍ය උදයක් නිට්ටයයි කියලා ගත්තනම් මැරිලා අඬානේ ඉන්නවා. දැන් ඔන්න කෙටියෙම බැලුවා දුක් දුම්නස් ශෝක වැළපීම් එන ආකාරය. අපි දැන් ටිකින් ටික ගැඹුරට යමු. දැන් ඔයගලන්ට දීලා තියෙන කොලේ ඔයගලන්ට පේනවා මේ ඉහළ පහළ කොටස් දෙකට මැදින් තියෙන තව වචන හතක්. උපාදාන යෝග ග්‍රන්ථ ආශ්‍රව ඕග සල්ල තිට්ඨ. වචන වලට බය වෙන්න එපා. මේකෙන් විග්‍රහ කරගන්න. ඔය තියෙන්නේ තීරු හතරට පොදු වචන හතරක්. පිටකොබුදේසේ ඡේද විදිහට ඔක තියෙන්නේ ඔය වගුව පෙන්නලා තියෙන පහසුවට. ඒතර මේ තියෙන්නේ නැවත මතක් කරනවා ආවේනික වචනේ නෙවෙයි පොදු වචන. මේ තීරු හතරටම පොදු වචනේ තමයි මේ තියෙන්නේ. මේ වචන හත හොඳට මතක තියාගන්න උත්සාහ කරන්න. මොකද මේ වචන ටික එකතු වෙනවා ඊළඟට මේ තීරුවට අදාළ ආවේනික වචනත් එක්ක.
එතකොට ඒ ටික සම්පූර්ණ වුණාම තමයි මේ එක පළවෙනි තීරුවේ පහළට එන එක හොඳට වැටහෙන්නේ. අපි දැන් මුලින් බැලුවනේ දල වශයෙන් විපල්ලාසත් එක්ක මේ දුක් ටික සම්බන්ධ වෙන හැටි අපි මුලින්ම බැලුවා. දැන් ඊළඟට මේ මෙතන ඉඳලා මේ වචන එක්ක පහළට යනවා. ඔයගොල්ලන්ට කිව්ව එක මේ තිරේ දිහා බලන් හිටියොත් දැන් තේරෙයි. හොඳට බලන් ඉන්න. අපි තිරේ දිහා බලන් ඉන්න හැමෝම. ඒ කියන්නේ මෙන්න මෙහෙම. මේ පොදු වචන ටික ආවේනික වචනත් එක්ක එකතු කරනවා. දැන් පොදු වචන ටික මේ උඩින් පේනවා ඔයගලන්ට. උපාදාන. දැඩිව ගන්නවා කියන්නේ ගොඩාක් අපි විග්‍රහ කරගත්තා. උපාදානයි කියන එක. අතටත් ඕනේ, හිතටත් ඕනේ, මැරිලත් ඕනේ. උපාදාන දැඩිව ගන්න. ඒතර මේ පළවෙනි තීරුවේ රූපනේ. ඒතර රූපත් එක්ක කාම කියන ඊට ආවේනික වචනේ. ඒක එකතු වෙනවා පොදු වචනේත් එක්ක. මෙන්න වචනේ හැදුණා. කාම උපාදාන ඔන්න වචනේ හැදිච්ච විදිහ. පහසුයි මේ විදිහට Tamanට මතක තියාගන්න. සෙල්ලම් මතක තියාගන්න උත්සාහ කරන්න. අනිත් මේ ඔක්කොම මතක නැති වුණාට කමක් නැහැ. මේ පොදු වචන ටික මතක තියාගන්න උත්සාහ කරන්න. උපාදාන, යෝග, ග්‍රන්ථ, ආශ්‍රව, ඕඝ, සල්ල, තිට්ඨති. දැන් ඒව මොනවද කියලා දැන් කලබල වෙන්න එපා. මේක විග්‍රහ කරගන්න. වචන ටික හුරුයිනේ. වචන ටික පුහුරුයිනේ නේද? ඒතර මෙන්න මේ පොදු වචන ටික තමයි මේ එක් වචන එක්ක සම්බන්ධ වෙලා පහළට යන්නේ. ඊළඟට යෝග සසරට බැඳ තබන ධර්මය. කාම යෝග. ඊළඟට ග්‍රන්ථ ගැට ගැහෙනවා. අභිජ්ජා කාය ග්‍රන්ථ. ඊළඟට ආශ්‍රව. කාම ආශ්‍රව. ඊළඟට ඕඝ කාමෝඝ තිට්ඨති බැහැගෙන ඉන්නවා. රූප උපග විඥාන තිට්ඨති. අන රූපේ බැහැගත්තා. ඡන්දයෙන් නැගති ගමන කියලා. ඔන්න ඔය විදිහට තමයි අනිත් වචන ටික හැදෙන්නේ. අපි එක එක දැන් විග්‍රහ කරගමු. බය වෙන්න එපා. වචන වලට බය වෙන්න එපා. එතකොට මේ ටික එක පිටුවකට ගත්තොත් එතකොට මේ විදිහට අපිට වගුව හදා ගන්න පුළුවන්. අර මේවා ඡේද විදිහට තියෙන්නේ. ඔයගොල්ලන්ට ත්‍රිපිටකේ හම්බෙන්නේ මේවා ඡේද විදිහට. පහසුවට තමයි තේරුම් ගන්න පහසු වෙන්න තමයි මේ විදිහට වගුවක් හදලා තියෙන්නේ. ඔන්න මේ වචනෙන් වචනට අපි දැන් ගමන් කරනවා ඉගෙන ගන්න යන්නේ ටිකෙන් ටික. එතකොට මේක උත්තමාංශ සූත්‍රය. මේ ආහාර වර්ග සතර ආහාරයන් විග්‍රහ වෙනවා. උපමා සහිතව. පළවෙනි උපමාව තමයි පුතාගේ මස්. මොකක්ද මේ උපමාව? අම්මා කෙනෙකුයි තාත්තා කෙනෙකුයි පුතෙක් වරගෙන කාන්තාරකින් යන මේ ඇත්ත කතාවක් නෙවෙයි. තේරුම් ගන්න බුදුහාමුදුරු දේශනා කරපු කතාව. හැබැයි හොඳට මේකේ දිග පළල තමයි හොඳට විදර්ශනා කරන්න. පුළුවන් හැම වෙලාවකම මේ කතාවේ තියෙන හැම කොටසක්ම හොඳට විදර්ශනා කරන්න. හිතන්න. මලකඩ ටික යන්න හිත හොඳට මේක විදර්ශනා කරන්න. හිතන්න. මොකද්ද මේ? ඒ බුදුහාමුදුරු ඇයි මෙහෙම කාන්තාරයක් ගැන කිව්වේ? මොකද්ද මේ අම්මා තාත්තා කියලා කිව්වේ? කවුද මේ පුතා? මේ හැම කොටසක්ම හරිම වැදගත්. ගැඹුරු අර්ථයකින් දේශනා කළා. දැන් අම්මයි තාත්තා යනවා කාන්තාරෙ මෙදින් පුතත් එක්ක කෑම ඉවර වෙනවා. හිතන්න එක පුතයි ඉන්නේ. කෑම ඉවර වෙන්නේ ඇයිද අම්මත් කෙනෙක් තාත්තා කෙනෙක්. ඔන්න හිතන්න කාරණාව. මගදී කෑම ඉවර වෙන්නේ ඇයිද එක පුතෙක් ඉන්න එකම පුතා ඉන්න අම්මයි තාත්තයි කෑම ඉවර වෙන්නේ ඇයිද? ඒක ලොකු ගැඹුරු අර්ථයක් තියෙනවා. හිතන්න. ඇයි එහෙම කිව්වේ? කෑම ඉවර නොකොහොමද? කෑම ඉවරුණාට පස්සේ මොකද මේ දෙන්න කතා වෙන්නේ? මෙහෙම ගියොත් එහෙම තුන් දෙනාම මැරෙනවා. අපි පුතාව මරලා කාලා කාන්තාරෙන් එගොඩ වෙනවා. පස්සේ පුතෙක් හදාගන්න බැරිය. හැම වචනයකටම තේරුමක් තියෙනවා. හේතුවක් තියෙනවා. හොඳට විදර්ශනා කරන්න. අන්තිමට පුතාව මරලා ඝන සහ සියුම් කියලා කොටස් දෙකකට වෙන් කරනවා. ඒකටත් හේතුවක් තියෙනවා. පසු ඔයගොල්ලෝ ඉගෙන ගන්නවා. රූපවල තියෙනවා ඕලාරික සහ සියුම් කොටස් තියෙනවා විදර්ශනා කරන්න. අර පුතාව ඝන කොටස් සහ සියුම් කොටස් කියලා කොටස් දෙකකට වෙන් කරනවා. වෙන් කළා. ඔන්න දැන් කනවා. කොහොම කනව ඇද්ද? පුතාගේ මස් ටික අම්මයි තාත්තයි දැන් කොහොම කනව ඇද්ද? හොද්දට රස කරගෙන කාලයකට පස්සේ හොඳ මිනි මස් ටිකක් හම්බුණා. හොද්දට බැදිලා ගාන්න ලුණු ඇඹුල් ටික නියමට තියෙනවා. තල්ලු මරමර. තව පුතෙක් හදලා මරලා කමු. තව මේ වගේ මස් ටිකක් තිබ්බනම් හොඳයි. කොහොම රස තෘෂ්ණාවෙන් කනව ඇද්ද? එහෙම කනව ඇද්ද?
කීරවත් නැහැ. කොහොමද කනවා ඇත්තේ? අඬ ඇඬු කඳුලින් ඒකම පුතාව සිහි පපුවට අත් ගහ වැළපි වෙන කරන්න කිසිම දෙයක් නැති නිසා ඒ ආහාරය ගන්න. දිවට රස දැනෙන්නේ නැද්ද? දිවට රස දැනෙන්නේ නැද්ද? දැනෙනවා. දිවට රස දැනුණට හිතට සංඥාව මොකක්ද එන්නේ? ආප ඕනි කියලා. තෘෂ්ණාවක් නැහැ, තණ්හාවක් නැහැ. ඒ රසයට ඇලෙන්නේ නැහැ. අන්න ඒක තමයි අපි ප්‍රත්‍යවේක්ෂා කරනකොට ආහාර ප්‍රත්‍යවේක්ෂා කරනකොට සීමාව ආහාර ගන්න කියන එක නෙමෙයි. ආහාර කියන්නේ කෑම කන්නේ කියන එකක් නෙවෙයි. ආහාරයේ තියෙන එක ගද්දී තමන්ට ලැබිච්ච දේ වළඳද්දී මොකද්ද සීමාව? අන්න සංඥාව තමයි නිවැරදි කරගන්නේ. කන්නතු ඉන්න එකක් නෙවෙයි. රසය දැනුණට ඒක ආපහු නැවත ඕනේ කියලා නෙවෙයි. මේ කාන්තාරේ ගොඩ වෙනකන් විතරයි. අඩු දැන් පුරව ගන්න ලස්සන වෙන්න උඹ ගන්න නෙවෙයි. දැක්කද මේ සංඥාව හරියටම ගන්න හැටි? ඒතර ඔයගොල්ලෝ සිල්ගත්ත දවසට ආහාර ප්‍රතිවික්ෂාවේදී මෙන්න මේ සංඥාව හරියට තියාගෙන ආහාරය ගන්න ඒ වෙලාව තුල නැත්තම් අර ජප කරපු ටික කිව්වා ඊට පස්සේ හොඳට නේ එහෙනම් මෙන්න මේ සංඥාව තමන් හොඳට පුරු කරගන්න. ආහාරයට විතරක් නෙවෙයි. දකින්න රූප, ඇහෙන ශබ්ද, ගන්ධය, රසය, ස්පර්ශය, සිතුවිලි. ඒ තරමට සියුම් වෙනවා මේක. ගැඹුරට යද්දී. ඒක තමන්ගේ ප්‍රඥාව වැඩෙන මට්ටමට ගැඹුරට යන්න පුළුවන්. ඒක හොඳට මේ උපමාව ගලප ගන්න. ඒත් කබලින්කාර ආහාරය කියලා කියන්නේ ඕනම මනවඩන රූපයක්. ත්‍රිපිටකයේ තියෙන මගේ අදහසක් නෙවෙයි. පේටකෝපදේශයේ තියෙන ඕනම මනවඩන රූපයක්. ඕනම ආස කරන රූපයක් කබලින්කාර ආහාරයක් වෙනවා. ඊළඟට අපි දැන් මේ වචන අතර සම්බන්ධයත් හොඳට විදර්ශනා කරගෙන යන තරමට Tamanට වැටහීම එනවා. ඒතර අසුබ සුබ විපල්ලාසයක් සිද්ධ වෙනවා මේ කබලින්කාර ආහාරයත් එක්ක. රූපය අසුබදී සුබයි කියලා අපිට පළවෙනිටම සංඥාවක් එනවා. කෙස් ටික ලස්සනයි කියලා. දැන් පුද්ගලයෙක් දැක්කම ඉතින් කෙස් ටික ඉස්සෙල්ලා දකින්න. ඇයි? වහුගඩු පේන්නේ. දෙතිස් කුණපෙන් ඉස්සෙල්ලාම පේන්නේ මොකක්ද? කෙස් ටිකනේ. කෙස්, ලොම්, නිය, දත්, සම්, මස් පේනවනේ. මස් පේනවනේ මේ මිනිස්සු දිහා බලන්නේ නැහැ නේද? පේන්නේ අර පහක්නේ. වැසිකිලි වලේ බිත්තිය පේන්නේ. වැසිකිලි වලේ මැද පේන්නේ, ඇතුළ පේන්නේ නැහැ. එහෙනම් 32ක් පහකින් රවටලා අපි සංඥාවකින් උඩු යටිකුරු වෙලා ඒක සුභයි කියන සංඥාවක් හිතට එනවා. කෙස් ප්‍රබලයි. ඒතර කෙස් ටික දැක්කම අපිට හිතෙනවා හැම දැක්කම නේද? ගොඩක් වෙලාවට හැමට ආස හිතන එක එක ආවේනිකයි ඒක. සමහරු නියපොතු වලට කැමති නේද? සමහරු ලොම් වලට කැමති. කෙස්, ලොම්, නිය, සමහරු දත් ටිකට කැමති. ලස්සන දත් ටික කියන්නේ නේද? සුභ සංඥාව ගන්න. මොකද කතා කරනකොට අපිට ඇහැ යන්නෙම නේද? දත් ටිකට නේ. මොකේ හරියට. ඒකට ඒක දැක්කම ආස හිතෙනවා. අන්න ඒ ටිකට තමයි සංඥා වෙන්නේ උඩු යටිකුරු වෙලා ඉන්නේ. දැන් ඇතුළ දැක්කොත් එහෙම සුබ සංඥාවක් එයිද? ඔය කෝට් එක ගැලෙව්වට පස්සේ මේ ඇතුළේවට සුබ සංඥාවක් එනවා. හරි සුබ සංඥාවකින් බලන් ඉන්නවා. නෑ නේද? නෑ සත්‍ය මොකද්ද? මේ අසුබ ස්වභාවය තමයි සත්‍ය. හැබැයි විපරීතයක් අපිට තියෙන විපල්ලාසයක් උඩු යටිකුරු වීමක් තියෙන්නේ අසුබදී සුභයි කියලා. ඒක ඇත්තද නැද්ද? අපිට එන්න තමන් මේ වෙලාවේ භාවනාව කරගෙන යන්න පුළුවන් තමයි. තමන් උදාහරණයක් ගත්ත කබලින්කාර ආහාරය. පුද්ගලයෙක්ව ගන්න පුළුවන් පහසුයි. එතකොට මේ පුද්ගලයා මට සුබයිද නැද්ද? මුණුපුරාව ගන්නකො. මුණුපුරා දුව පුතා දෙතිස් කුණපයක් වගේද පේන්නේ ගෙදර ගියාම. කාලයකට පස්සේ මාසයකට විතර පස්සේ මුණුපුරාව බලන්න කියලා. දුවගෙන එනවා. දෙතිස් කුණපයක් දුවගෙන එනවා වගේද පේන්නේ? නෑනේ. හරිය සුබ සංඥාවක් එනවන්නේ. අන්න උදාහරණයක් ගන්න ඕනේ. ඇත්ත නේ මම ගත්ත උදාහරණේ හරි. මට මේක මේ සුබයක් විදිහටම තමයි පේන්නේ. අසුබයක් කියලා පේන්නේම නෑ. සංඥා විපල්ලාසයක් තියෙනවා. අනේ පුතාව වඩා ගන්නවට අක්කා. නේද? කට ඉබල බලලා තියෙනවා. අපේ කට සුවඳයිද ගඳයිද? ගඳයි. අන්න චිත්ත විපල්ලාසයක් ආව. කිස් ටික ලස්සනයි, මෙයාගේ බාහිර ටික ලස්සනයි. ඒ ලස්සන
සංඥාවත් එක්ක අපි ඒ පුද්ගලයාත් ලස්සනයි කියලා සම්පූර්ණ අර දෙතිස් කුණපේම 27ම තීන්ත ගාලා වැහුවා. සුබ සංඥාව. පහ දැකලා බාහිර පහ දැකලා ආපු සුබ සංඥාවේ ඊටු 27ක් එහෙම්ම පින්තාරු කරලා වහලා දැන්. චිත්ත විපාකසේ පුද්ගලයාම දැන් ලස්සනයි. චිත්ත විපාකසේ දැන් උඩු යටි කරුවීම රෝගේ උත්සන්න වෙලා තවත් මට්ටමකට. ඊළඟට මේ කට ගඳ කුණු ගොඩ මෙන්න ස්පර්ශ කරනවා. දිට්ටි විපල්ලාස. දැන් අර උපරිම විපරීතයට ගිහිල්ලා. අපි ඕක දූරියන් ගෙඩියකට කරමු. ඔය දූරියන් සුවඳයි කියන අත උස්සන්න. දූරියන් සුවඳයි කියන අත උස්සන්න බලන්න. දූරියන් ගඳයි කියලා හිත කියන අත උස්සන්න බලන්න. දූරියන් කන්න කැමති නැති අත උස්සන්න බලන්න. දූරියන් කන්න කැමති අත උස්සන්න බලන්න. දැන් හොඳට බැලුවොත් ඔයගලන්ට තේරි අත උස්සපු අයගෙන් හොඳට විශ්ලේෂණය කරොත් ඒ කියන්නේ දූරියන් ගඳයි කියන අය ඒත් කන්න ආසයි. දූරියන් ගඳයි කිව්වට කන්න ආසයි. දැන් වාහනේ යනවා දූරියන් ගෙඩියක් තියෙනවා. එක්කෙනෙක් කන්න කැමති එක්කෙනෙක් කන්න කැමති නැහැ. අර එක්කෙනෙක් අරකට කොයි වෙලාවෙද කන්නේ කියලා බල බල ඉන්නවා. අනිත් එක්කෙනා වාහනෙන් පනින්නේ කොයි වෙලාවද කියලා බල බල. නේද? දැන් අර දූරියන් ගඳයි කියන කෙනා කොහොමද දූරියන් මදුල කන්නේ? නහය වහගෙන කෙලීම වදුල අර මදුල දාගන්නව කටේ. ගඳ ඉවසන්න ඒ උනට කනවා. දිට්ටි විපල්ලාස. ආහාරවල උදාහරණයක්. කල්ප ගන්න පුළුවන් දෙයක. තේරුණානේ? එතකොට ඔයගලන්ට මේ කබලින්කාර ආහාරයට උදාහරණ ගනිද්දී ආහාර සහ පුද්ගලයා. ඔන්න ප්‍රධාන වර්ග දෙකක්. මොකද අපේ පැවැත්මට උපකාරී වෙනවා මේ ප්‍රධාන වර්ග දෙකමනේ. ඒතර කාන්තාවන් පුරුෂයන් හොයනවා. පුරුෂයන් කාන්තාවන් හොයනවා. තමන් ආසම කරන රූප, මනවඩනම රූප. අන්න ඒවා තමයි උදාහරණ හොඳට අරගෙන මෙතනදී බලන්න. එහෙනම් අපේ විපල්ලාස තියෙනවා සංඥා චිත්ත දිට්ඨි කියලා මට්ටම් 3කට අසුබසු විපල්ලාසය තියෙනවා. ඒතර මේක දිගටම තියෙනවා. මේ හැම විපල්ලාසයකටම තියෙනවා. මෙතනින් තමයි තේරුම් ගන්න පහසුම. ඊළඟට ඒකත් ඔස්සේ එනවා එහෙම සුබ විපල්ලාසයක් ආපු ගමන් ඒක දැඩිව ගන්න. මට අදටත් ඕනේ, හෙටටත් ඕනේ, මැරිලත් ඕනේ. මට යාව අදටත් ඕනේ, හෙටටත් ඕනේ, හැමදාම ඕනේ බබාව නේද? ඒතකොට කෑම එහෙම දොළ දුක හැදිලා වගේ ඉන්නවා සමහර වෙලේ දැඩිව ගන්නවා දැන්. ඒකත් එක්ක අන්න සසරට බැඳ තබන ධර්මය යෝගය. කාම යෝග. ඒ කියන්නේ දැන් අපි දැන් ඉපදුනානේ. දැන් පුතා තමයි මේ පුතාමනේ දැන් හදාගත්තේ. ඔහොම ඇවිල්ලා මේ පුතා හදාගත්ත විදිහයි මේ පියා කියන්නේ. දැන් මේ පුතා, ඒ කියන්නේ තමන්ගේ කය හදාගත්තට පස්සේ දැන් කන්න දෙන්න තු පුළුවන්. කන්න දෙන්න වෙනව නේද? අපි මනුස්ස ලෝකෙට ආවේ මොකටද? මොකටද මනුස්ස ලෝකෙට ආවේ? මොකටද මනුස්ස ලෝකෙට ආවේ? පින් කරගන්න කන්න ආවේ. අර පාවි ඉඳලා ආබස්සර බ්‍රහ්ම ලෝකේ එළිය වේද මෙහි අර කාලෙකින් අර ලුණු ටිකක් එක්ක මොන හරි කෑවේ නේ. ඒ පොළව හැදෙනකොට යොදේ ඇවිල්ලා ලොවල ලුණු කන්න ඇවිල්ලා. මේ පේනවනේ දැන් කය හැටි එළිය වේදෙනවත් දැන්. මේ කයේ ඕලාරික බව පේනවනේ. හොලව ගන්නත් තමයි. පාවි හිටපො. ඔන්න කන්න ඇවිල්ලා වෙච්ච දේ. ඉතින් මේ සසරට ගැට ගහලා සසරට බැඳ තබන ධර්මය. එහෙනම් අපි දැන් ඉපදුනා නම් කන්න දෙන්න වෙනවා. ඉබේ පහළ වෙනවද කෑම? නෑ. Tamanට නොයෙකුත් විදිහට මනුස්සුත් එක්ක රණ්ඩු වෙවි කෑම ටික ඉතින් ගන්න වෙනව කොහෙන් හරිනේ. ඉතින් ගන්න විවිධ කර්ම රැස් කරන්න වෙනවා. විවිධ කර්ම. ඉතින් ඒවා කර්ම කරනකොට මොකද වෙන්නේ? තණ්හාව ඉතුරු නම් කර්මක් තියෙනවා නම් ගබඩාවේ ඉපදුනොත් ගෙවන්න වෙනවා. ඉතින් තණ්හාව තියෙනවා නම් ඉපදුනොත් කන්න දෙන්න වෙනවා. කන්න දෙන්න කර්ම රැස් කරන්න වෙනවා. කර්ම රැස් කරොත් ආපහු ඉපදෙන්න වෙනවා. ඉපදුනොත් කන්න ආපහු දෙන්න වෙනවා. කන්න දෙන්න ආපහු කර්ම රැස් කරන්න වෙනවා. කර්ම රැස් කරොත් ආපහු ඉපදෙන්න වෙනවා. ඉපදුනොත් ආපහු කන්න දෙන්න වෙනවා. කෙලවරක් නැහැ නේද? චක්‍රේ වෙනවා. ගැට ගහලා තියෙන සසරට. සසරට බැඳ තවන ධර්මතාවය යෝග, කාම යෝග. තුන මුළු ලෝකෙටම ওই විදිහට ඔන්න ගැට ගැහිලා තියෙන්නේ. Taman අල්ලගත් එකත් එක්ක. එන අපි ආවේ කාම යෝගයේ ඉඳලා අභිචාකාය ප්‍රාන්තයට.
ගැට ගැහිලා ගණන් කරන්න බැරි තරම් දේවල් වලට ගැට ගැහිලා. ප්‍රධාන වශයෙන් ආසන්නම දේ මොකක්ද? ආහාර. ආහාර ලබා ගන්න අනිත් ක්‍රමවේදවල. ඉතින් රැකියාවක් කරන්න නේද? රැකියාව කරන්න උපාධියක් සුදුසුකමක් තියෙනවා. එහෙනම් පාසල් යන්න. පාසලට ගැට ගැහිලා. පාසලට යන ක්‍රමයට ගැට ගැහිලා. ඒකට උදව් කරන රජේ, ඒ වගේම සමාජයේ නොයෙකුත් নানা ආකාර දේවල් වලට අපි ගැට ගැහිලා ඉන්නේ. ඇත්තද බොරුද? ඇත්ත. ඔන්න වෙලා තියෙන දේ දැන්. පේනවනේ. එහෙනම් අභිජා දැටි ලෝභයෙන් ඒවට ගැට ගැහිලා තියෙන්නේ. ඇයි එකක් හරි නැති වුණොත් මට කන්න හම්බෙන්නේ නැති. අන්න ඒක මූලික කරගෙන මගේ කය ආපහු හදාගන්න බැරි වෙනවනේ. අන්න ඒක මේ ආහාර සහ මේ කය නඩත්තුව පිණිස විශාල ප්‍රමාණික දේවල් වලට අපි ගැට ගැසිලා තියෙනවා. ඒව විදර්ශනා කරන්න තමයි එකින් එක අරගෙන බලන්න. ඇත්තට මං ගැට ගැහිලාද? ආහාර වලට පුද්ගලයන්ට ඒ පුද්ගලයන් තියාගන්න මම කරන්න ඕන දේවල්ට යුතුයම වගකීම් ආදී වශයෙන් පුදුම ගැට ගැහිලා තියෙනවා. අන්න ඒක පෙන්වන්න හිතට. ඊට පස්සේ යනවා කාමාසව, කාම ආශ්‍රව. දැන් ඔයගොල්ලෝ බෙහෙත් බීලා තියෙනවනේ ආසව. ආසව වර්ග හදන්නේ කොහොමද? ඔක්කොම මණ්ඩි බහින්න දීලා ඒක අරගෙනනේ හදන්නේ. එහෙනම් ආසව හදන ක්‍රමය. ඒ විදිහට තමයි මේ කාම ආශ්‍රව බැහැ ගන්නවා අපි. මෙයා එන්නේ වෙන පැත්තකින් එන්නේ. හොඳට බලන් ඉන්න. එයා තීරුවෙන් එන්නේ. ඒ කියන්නේ දුකේ සැප විපල්ලාසය. මොකද්ද මේ උනේ? හොද්ද රහයි. නියම අයිස්ක්‍රීම් එක. කිව්ව ගමන් මොකද වෙන්නේ? වේගෙන් ගිහිලා කාමාශ්‍රව බැහැ ගන්න. මණ්ඩි බහිනවා. හිත ඇතුලේ කෙලෙස් මණ්ඩි බැහැ ගන්න පටන් ගන්නවා. Taman හොඳයි, රසයි, නියමයි ආදී වශයෙන් වර්ණනා කරන්න සිත ඇතුලේ මණ්ඩි බහිනවා. මේක තමයි භයානක. එතකොට අපි එක දෙයකට රහයි කියලා තියෙන්නේ. අපි එක පුද්ගලයාද කැමතියි කියලා තියෙන්නේ. හොඳයි, ආර්යයන්න් හරි ලස්සනයි. කිව්ව ගමන් බැහැගත්ත කාමාශ්‍රව. ඉතින් මගදී දකින්න එන ගමන් මගදී දැක්ක ඔක්කොමලා ඇතුලේ තමයි කාමාශ්‍රව බැහැගෙන. එහෙනම් මේක මෙන්න දුක්ඛේ සුඛාන්ති විපල්ලාසය. දුක්ඛෝදේ සුඛයි කියලා අරගත්ත ගමන් කාමාශ්‍රව බැහැ ගන්න. දැක්කනි සටහනේ ආපු තැන ඉතින් එකක් නෙවෙයි. බස් එකේ දකින්න ඔක්කොම මගදී දකින්න දුකට කත නේද හැම තැනම අර කොහොම පැය 24ම ඇහෙන් විතරක් නෙවෙයි කන නාසය දිව ශරීරය මන ආයතන හයෙම ඇතුළට මහා ප්‍රවාහයක් වගේ ඕගයක් මහා ප්‍රවාහයක් ගහගෙන එනවා. ඇවිල්ලා දැන් ඔයාලට ඇස් දෙක පියාගෙන සැනසෙල්ල ඉන්න පුළුවන්. ඕන්න ටිකක් කළා යනකොට ඔන්න අර කඩයක් මතක් වෙනවා. ඔන්න උසඳු සැඩ පහරට අසු වුණාම දැකලා තියෙනවනේ මිනිස්සුන්නේ. කෙලින්ම අර ඉස්සිලා ගහගෙන යනවා ඒක. කියන්නේ වතුරේ සැඩ පහරට පාවෙන්න ගන්නවනේ. පාවෙලා අර සැඩ පහරට ගහගෙන යනවා. ඒ ගලන පැත්තට යනවා. අන්න මුළු අපි හැමෝම අර ගඟකට අහු වෙලා වගේ ගහගෙන යනවා. ගඟේ ගහගෙන යනවා. ඒක තමයි මේ. ඒ අපිම හදාගත්ත ගඟ. කාම ඕගේ. ඉතින් උඹ ගහගෙන යනකොට දැන් ඉතින් කිසිම සීමාවක් නැහැ. මේකේ එන පැත්තට ගහගෙන ගිහිල්ලා ඔන්න දැන් උල් ඇනෙනවා. අර සැඩ පහරේ ගහගෙන එන උල් නොයෙකුත් ජරා අර වැවිලා වේගෙන් ඇඟේ වදිනකොට මොකද වෙන්නේ? මුද්දට දැනෙන. හැබැයි මේ කුණු ගොඩවල් විදිහට නෙවෙයි Taman පිළිගන්නේ. ඔය ඊතල සල්ලයක් කියලා කියන උලක්. දැන් ඊතලේ මුහුණත තියෙන්නේ ඒ කියන්නේ ඊතලේ තමන්ගේ පැත්තට එනකොට තමන්ට පේන්නේ ඒක හරිය සුබයි වගේ. හැබැයි ඊතලේ ඇතුලේ තියෙනවා විසක්. අසුබය කියන විස පොවල තියෙන මේ ඊතලේ. ඉතින් ඔයගලන්ට මතකද ඉතින්? ඒ කාලේ නේද? ඔය තරුණ ගෑනු ළමෙක් පිරිමි ළමෙක් කිට්ටුනා මොකද්ද වෙන්නේ පපුවට? දැන් පපුවේ ස්පන්දන වේගය වැඩි වෙනවනේ ටික් ටික් ගන්න ගන්නවනේ මතකයි නේ. ඉතින් දැන් පොතවල් හැම එකෙම අක්කිස්සේ පෙරලා බැලුවාම නම් දෙකක් ලියලා ධන ලකුණක් දාලා ඊට පස්සේ හෘදයක් ඇඳලා ඊතලයක් ඒ හරහා ගහලා ලී බිඳුවකුත් දාලා මතකයි දැන්ද නේද? අනේ අම්මා තාත්තා ඇවිල්ලා කියන මේක දැකලා පුතේ ඕක අතෑරපන් දුවේ ඕක අතෑරපන් මොකද පැත්තකට වෙලා ඒ ගැනම හිතේ පාඩම් කරන්නත් බැහැ. වෙන මුකුත් කරන්න බැහැ. මොකද වෙලා තියෙන්නේ? රාග සල්ලේ
අන්න තද්දටම ඇනිලා. ඒ කියන්නේ අර රූපේටම තමයි දැන් හිත ගෙනියන්නේ. එතකොට ආහාරයක් වෙන්න පුළුවන් ඒ කෑම ගැනම හිත හිතින්න. එහෙම නැත්නම් ඒ පුද්ගලයා ගැනම හිත හිතින්. අන්න රාග සල්ලි. දැන් අපි අර උදාහරණ දෙකමටම තමයි ගලප ගන්න දක්ෂ වෙන්නේ. එතකොට යන්නේ කොහටද? නැවත යන්නේ කබලින්කාර ආහාරයට. අර මනවඩන රූපේටම යන්නේ. වෙන කොහාටවත් ගන්න බෑ හිත. අන්න රූපේ සිත බැහැගෙන. විඥානයේ පළවෙනි ගේ රූපේ සිත බැහැගෙන දැන් රූපපක විඥානත් පිටට. විඥානයේ රූපෙහි බැහැගෙන ඉන්නේ. ඉතින් මේ විදිහට බැහැගත්තාම ඉතින් අන්තිමට දැන් ඇඟිල්ල දික් කර කර රණ්ඩු වෙනවා මහා ප්‍රශ්න ගොඩක් දැන් පැටලිලා. ඇයි අර රූපේම ඕනි කියලා. අර කෑම ඉල්ලලම පිඟම් පොලේ ගහනවා මහා සටනක්. රණ්ඩු කරනවා. අර කෑමම ඕනි කියලා. ඒ රහම ඕනි කියලා. අර කෙනාම ඕනි කියලා. ඉතින් රණ්ඩු. පුතේ ඔක අතෑරපන්, දුවේ ඔක අතෑරපන් කිව්වට අර මොන වැරදි තිබුණත් අර කෙනා වැරදි ටික පේන්නේ නැහැ. අර පුද්ගලයා හොඳයි කියලාමයි උඩු යටිකුරු වෙලා අල්ලගෙන ඉන්නේ. ඒකෙන් ඡන්දයෙන් අගති ගමනක් යනවා. එයාට පේන්නේ මේ යන්නේ දුගති ගමන. අයන්න දුයන්න කරගත්තා වරදක් නෑ. ඇයි? ඉතින් මොණු පුරා බබා හැමදාම ඉතින් හොරෙන් ගිහිල්ලා හරි බල බොරු කියලා බොරු හදාගෙන යනවා දැන්. බලන්න. බබාව බලන්න ගිහින් තියෙන්නේ. වෙන එකේ කියව කියන්නේ. ඉතින් ඔහොමම ගිහින් හිටියා දවසක් දැන් යා ගන්න අමාරුයි. අනේ බබාව කොහොමද මම බලන්න ඕනේ. ඔය කියන එකත් එක හොස් ගාලා පණ ගියා. දැන් කොහේ ඉඳන්ද බලන්න. බැල්කනි ටිකට් හම්බෙලා දැන්. දොර මුල්ලේ. එහෙම නැත්නම් සිවිලිමේ. එහෙම නැත්නම් වැසිකිලි වලේ. එක පිනේ මට්ටමටදී. එහෙම නැත්නම් තුන් මුල්ලේ. ඔහොම එක තැන්වල හම්බෙනවා ටිකට්. ඊට පස්සේ ඒ තැන්වල ඉඳලා තමයි බල ඉන්න වෙන්නේ. ඒතර කොහෙද ගිහින් තියෙන්නේ? പ്രേත ලෝකේ කියලා. ඒ ඉතින් වෙන මවුකුසකට එහෙම ගියොත් එහෙම බැහැනේ. දරුවෝ බලන්න. මට බල ඉන්න ඕනේ කියලා කිව්වේ. ඔන්න හම්බෙලා දැන් ටිකට් එක. දුගති ගමනක් කියලා කැමැත්තෙන්ම දුගති ගමනක් කියලා. ඒ වෙන තැනකට යන්න පුළුවන්කම තිබුණා. අර සංස්කාරය අල්ලන්නේ. ඒක අල්ලන්නේ. අන්න රූපේ ඒ සකස් කිරීම මගේ ලේනේ. බුදුහාමුදුරු පෙන්නන්නේ Tamanට Tamanවත් නැහැ කියලා. දූල පුතාලා කොහෙද? අල්ලන් ඉන්නව මගේ කියලා. අල්ලගෙන දැන් ගිහිල්ලා ඡන්දේ අගති ගමන, දුගති ගමනක් ගිහිල්ලා. ඉතින් මේ කුම්මෝපම සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ උපමාවක් වෙන්නවා. මේ නරියන්නේ. ඒතර නරිය කියලා කියන්නේ කැටලි කපටියා. සරලව බලන්න මේ බොහොම ගැඹුරු අර්ථයක් තියෙනවා. ඉතින් මේ නරිය බලාගෙන ඉන්නවා කොයි වෙලේද මේ ඉබ්බගේ කට්ටද ඔළුවද? මොකක් කන්නද බලන්නේ? කට්ටද ඔළුවද? ඔළුව. ඒතර මේ නෝන්ජල්ලි බොහේ කට අරගෙන බලාගෙන ඉන්නවා අර ඔළුව කන්නදී. ඒක තමයි අපි මේ කරන්නේ මේ ඡන්දේ නගති ගමනක් යනවා. රූපේට ඔහේ කන්න දීලා කජ්ජනී සූත්‍රයේ බුදුහාමුදුරු විග්‍රහ කරනවා මේක. අපි කෑම කාලාද? කෑම අපිව කාලාද? අපි කෑම කාලාද? කෑම අපිව කාලාද? අන්න රූපේ විසින් කා දමන ලදී. රූපේ විසින් අපිව කා දමලා. මේ නරිය කාලා දාන පාප මිත්‍රෝ තනි කරාට ඒ කියන්නේ ඉන්ද්‍රිය අසංවරයට යොමු කරන්නේ. කිසි ලෙසකවත් මේකේ බැහැ ගන්න එක ඒගොල්ලෝ වළක්වන්නේ. ඒකටම තමයි යොමු කරන්නේ. අර වැරදි පාරට තමයි යොමු කරන්නේ. අන්න ඔළුව කාලා දාන. ඒ කියන්නේ මේ රූපය අර විඥානයේ රූපයටම යොමු කරනවා. ඒක තමයි මේ පාප මිත්‍රය කරන්නේ. අසත්පුරුෂය කරන්නේ. ඉතින් ප්‍රඥාවන්තයෙක් නම් මේ විදිහට මේ චීස් කෑල්ලට රැවටිලා අර රූපේ සුබයි කියලා අරගෙන ඒක රැවටිලා බිලිකටු මේ උගලට අහුවෙන්නේ නැහැ. ප්‍රඥාවන්තයෙක්. ඒතර මේක තමයි හොඳට මේ මොකද්ද මේ මොන චෛතසිකද මේ? මෝහය ඇවිල්ලා හොඳට. යන්නේම අර මෝඩකම ඇවිල්ලා දුවන රූපේට. ඒකම හොඳයි කියලා යනවා. ප්‍රඥා චෛතසිකේ අවදි කරගන්න ඕනේ. එහෙනම් අපි දැන් රූප පාර භාවනා කරන විදිය මේ පෙන්නන. අපි කරපු කොටස එකින් එක අපි දැන් තමයි කොහොම එක පාර මතක නැහැනේ නේද? එකින් එක බලමු දැන්. ඒත් පළවෙනි එක ඔන්න උදාහරණයක් ගත්තා. අරගෙන කබලින්කාර ආහාරයට උදාහරණයක්. තමයි කෑමක් වෙන්න පුළුවන්, පුද්ගලෙක් වෙන්න පුළුවන් ඕනම කෙනෙක්. ඒක Tamanට කබලින්කාර ආහාරයක් වෙනවද කියලා දැන් ඔන්න Taman බලන්න. ඔන්න පළවෙනි දෙක අපි කරමු. ඒක ලේසි. හිතින් හරි ලකුණක් දාගන්න. දැන් කබලින්කාර ආහාර. අසුබ සුබ විපල්ලාස මට මේ දරුවා, ඒ කෑම, පුද්ගලයා
ඔබ මල මුත්‍රා ගොඩක් වගේද පේන්නේ. එහෙම නැත්නම් හරි සුබ විදියටද පේන්නේ. තමන්ගේ උදාහරණය ගන්න ඕනේ. හංගන්න බෑ. තණ්හාව හංගන්න බෑ. හැංගුත් පරවතය. උන්ට එළියට ගන්න. මොනවද මං හංගගෙන ඉන්නේ මෙච්චර කාල තණ්හාවයි. අන්න ඒ ටික දැන් හොඳට අරගෙන උදාහරණයක් අරගෙන තමන් බලන්න මට ඒ කිනා හෝ ආහාරය කෙරෙහි අසුබ සුබ විපල්ලාසයක් තියෙනවද? ඔව්. හරි ලකුණ දාන්න. දැන් මෙන්න මේ පළවෙනි දෙක කරමු. ගොඩාක් කරන්න ගියොත් ඔයගලන්ට පැටලෙනවා නේද? පළවෙනි දෙක ගන්න බලන්න. මේක හරිද ලකුණු දෙක දාන්න බලන්න. උදාහරණයක් තෝරගන්න ඉස්සෙල්ලා. ඇස් අරගෙන හරි ඇස් වහගෙන හරි. දැන් මේ වාක්‍ය අර මම කිව්ව ඒවා තේරෙන්නේ නැත්නම් බලන්න මේ වාක්‍ය හරි කියවන්න පුළුවන්ද? කියවන්න බැරි නම් ඉස්සරහට එන්න. හොඳයි. දැන් අපි ඊළඟ කොටසට යමු. දැන් තමන්ගේ ගත්ත උදාහරණයටම දැන් දිගටම ගලපගෙන යන්න. අපි ඊළඟ එකට යන්න. දැන් තමන් බලන්න උපාදානය. ඒක මං දැටිව අරන් ඉන්නවා. හොඳට තමන්ගෙන් අහගන්න. හොඳට තමන්ගෙන් අහගන්න. ඒක මං දැටිව අරගෙන ඉන්නවද? අතටත් ඕනේ, හෙටටත් ඕනේ, මැරිලත් ඕනේ මට. හරි ලකුණ දාන්න පුළුවන්ද බලන්න. තමන් ගත්ත උදාහරණයට. අපි තප්පර 30ක් ගමු. දැන් හොඳට මෙනෙහි කරන්න. හොඳට හංගන්න නැතුව හොඳට බලන්න. තමන් ගත්ත උදාහරණය මම ඒක දැඩිව අරන් උපාදාන වෙලා ඉන්නවා. හොඳයි. දැන් ඊළඟ කාරණා දෙක අපි එකට බලමු. බලන්න මොකද බොහොම අර්ථය සමීපයි. ඒතර යෝග සසරට බැඳ තබන ධර්මය. තමන් ගත්ත උදාහරණ නිසා තමන් නැවත ඉපදෙන්න වෙලාවයි. ඉපදුනොත් එහෙම නැවත ඒ කරන දේ නිසා කර්ම රැස් කළා. ඒ කර්ම නිසා ආපහු ඉපදෙන්න වෙනවා. ඉපදීම නිසා ආපහු ඒ කෙනාට ඒ සසරේ බැඳිලා නැවත කර්ම රැස් කරගෙන නැවත ඉපදෙන්න හේතු සකස් කරනවා. ආහාර වෙන්න පුළුවන්, පුද්ගලෙක් වෙන්න පුළුවන්. බලන්න උදාහරණ අරගෙන එහෙම වෙනවද? එහෙමනම් අන්න හරි ලකුණ දාන්න. ඊළඟට ඒ ආකාරයට මම කොච්චර දේවල් වලට ගැට ගැහිලාද අභිජ්ජා කාය ක්‍රාන්තිය. සසරට බැඳ තබන ධර්ම යෝගය නිසා ඒ වගේ යෝග එකක් නෙමෙයි. මට කොච්චර තියෙනවද? කෑම වෙන්න පුළුවන්, පුද්ගලයන් වෙන්න පුළුවන්, විවිධ ආකාරයට මම ලෝකේ දේවල් වලට සම්බන්ධ වෙලා ගැට ගැසිලා තියෙන විදිහ උත්තර බලන්න කොච්චර තියෙනවද කියලා. මෙන්න මේ කාරණා දෙක දැන් අපි විනාඩියක් අරගෙන බලමු.
හොඳයි. දැන් ඊළඟට බලන්න කාමාසව කාමාශ්‍රව ඔන්න මේක එන විදිය දැන් ඔයගොල්ලෝ දන්නවා. මොනාරි හොඳයි රසයි හොඳයි කියලා හිතින් කිව්වොත් අන්න ඇවිල්ලා බැහැ ගන්නවා කාමාශ්‍රව. හිත ඇතුළට බැහැ ගන්නවා. නැවත නැවත වද දෙන්න ගන්නවා ඒක. හිත ඇතුළට ගියපුවා. අන්න එහෙම වෙච්ච දේවල් හොඳට බලන්න. ඒකයි ඒ විදිහට කොච්චර දේවල් ඇවිල්ලා දැන් ගඟක් වගේ ප්‍රවාහයක් බවට පත් වෙලා හරි ලකුණ දැම්මා කාමාසු තමන් ගත්ත උදාහරණයට ඔව් ඔව් මම හැමතිස්සෙම දැන් මේක සුඛයි හොඳයි නියමයි ආදි වශයෙන් වචන හිත ඇතුලින් කියනවා කටිනුත් කියනවා අන්න ඒව නිසා මගේ හිත ඇතුලේ මේක බැහැගෙන තියෙනවා කෑම පුද්ගලයන් ඕන එක. ඒ වගේ කීයක් දේවල් මම මේක ඇතුළට දැන් දාගෙන මට ඒව මතක් වෙනකොට ඉන්න පුළුවන්ද අන්න තමන් අත්දැකීම් මතක් කරගන්න. ඔන්න උස්සන් දුවනවා. අරක මතක් වෙච්ච ගමන් සැඩ පාරේ හසු වෙලා ගහගෙන යනවා නේද මා? ඔව් මම කාමෝගයට හසු වෙලා දැන්. අන්න හොඳට පෙන්වන්න. නැහැයි කියලා කියන්න එපා. හොඳට ඔප්පු කරලා පෙන්වන්න හිතට. හංගන්න හරියන්නේ හොඳට එළියට අරන් පෙන්වන්න. අල්ලගෙන ඉන්නේකට. හිතින්. තමන්ගේ උදාහරණ අරගෙන අපි විනාඩියක් අරගෙන කාමාස සහ කාමෝග එකක් අරගෙන පෙන්නලා ඒකෙන් කොච්චර තව ඒවට ගැට ගිහිලාද මං චීන කෑමටත් කැමති. දැන් ඉන්දියානු කඩේටත් ගියා ඒත් නියමයි. ඒකත් මතක් වෙනවා. දැන් චීන කෑමත් මතක් වෙනවා. ඉන්දියන් කෑමත් මතක් වෙනවා. එංගලන්ත කෑමත් මතක් වෙනවා. ඒ මැදිවට ආච්චි හදලා දුන්න පරණේවත් මතක් වෙනවා. දැන් පුතාලා හදන අලුත් ඒවාත් මතක් වෙනවා. නේද? දැන් පෙන්න හොඳට කාම ඕගෙට හසු වෙලා ඉන්නේ. විනාඩියක් අරගෙන අපි මෙන්න දැන් උදාහරණ හොඳයි. ඒ ඔස්සේම දැන් බලන්න පුද්ගලයෙකුත් සම්බන්ධ කරලා. තමන් හොඳයි මෙයා නම් ලස්සනයි, අරයා නම් ලස්සනයි. මේ විදිහට කිව්වා. දැන් ටීවී එකේ දැකපු අයත් මතක් වෙනවා. පාරෙන් දැකපු අයත් මතක් වෙනවා. ෆෝන් එකේ දැකපු අයත් මතක් වෙනවා. දැන් මාව ගහගෙන යනවා, උස්සගෙන යනවා හිත. යා පස්සේ හොඳට දැන් පෙන්නන්න.
දැන් හොඳට ඊළඟ වචනේ හොඳට දැන් බලන්න. වචන දෙක අපි බලමු. රාග සල්ලය. ඒ පුද්ගලයා ඔබ මතක් වෙනවා දැන් උල ඇනෙනවා වගේ. හැබැයි ආසාවෙන් මතක් වෙන්නේ. සුභ සංඥාවෙන් දැන් ඒක දරා ගන්න බෑ. දැන් ඒ කෙනා ගාටම හිත යන්නේ රාග සල්ලි ඇනිලා. ඒ කෑමමයි මතක් වෙන්නේ. අන්න අතහැර ගන්නම් බෑ දැන්. එතකොට මේ විදිහට මං මේ රූපේටම ගිහිල්ලා දැන් මං ඇලිලා ඉන්නව නේද? අන්න රූපේම විඥානේ බැහැගෙන ඉන්නව නේද? කබලින්කාර ආහාරයට, මේ පුද්ගලයාටම, ඒ තමන් මනවටන රූපේටම හිත යනවා නේද? හොඳට පෙන්වන්න විඥානය දැන් කොතනද තියෙන්නේ බැහැගෙන. හරි ලකුණ දාන්න හරියටම පෙන්වන්න. හරියටම පෙන්වන්න. මගේ නිසා කැමැත්තෙන් ඡන්දයෙන් අගති ගමනක් ගිහිල්ලා නේද? නොමග ගිහිල්ලා නේද? හොඳට පෙන්වන්න හරියටම පෙන්වන්න. දැන් හොඳට මේ පෙළම ගම එකට සම්බන්ධ කරගන්න. නම් කබලින්කාර ආහාරය අසුබ සුබ විපල්ලාසය වෙලා මං කටින් කියන්න අකුල් කරගෙන යන්න. ඇස් ටික පියාගෙන කරන්න. උපාදාන වලක දැඩිව අරගෙන හැමදාටම මට ඕනේ දැන්. ඒකට මං සසරට බැඳ තබන ධර්මයේ බවට කාම යෝගයේ බවට පත් වෙලා. දැන් දිගින් දිගටම අනන්ත දේවල් වලට මම ගැට ගැහෙනවා. අපීචා කාය ග්‍රන්ථේ. හොඳයි නියමයි සැපයි සුඛයි කියලා කිව්වා. දැන් ඒවා ඔක්කොම හිතේ බැහැගෙන කාම ආශ්‍රව ඒව ගණන් කරන්න බැරි දේවල් වලට කිව්වා. කාම ඕගය සැඩ පහරට අසු වෙලා මාවද. ඒ නිසා අර රාග සල්ලි ඇනිලා. දැන් ඒක නැතුවම බෑ. ඒ රූපේටම දැන් හිත යනවා. දැන් හොඳයි නරකයි විශ්ලේෂණය කරන්න බෑ. ඔහේ ගිලා රූපේටම බැහැ ගන්න. ඡන්දයෙන් අගති ගමනක් යනවා. දුගතියටත් යන්න පුළුවන්. එහෙනම් ඒක හොඳට හිතට පෙන්නන්න. හිත ගමන් කරන විදිය. රූපය අල්ලගෙන. අගති ගමන, දුගති ගමන. එහෙනම් තමන් සුබයි කියලා අරගෙන අසුබ දේවල් ඡන්දයෙන් අගති ගමනක් ගිහිල්ලා ಜಾති ඉපදුනොත් වයසට යනවා ලෙඩ වෙනවා මැරෙනවා මහා දුකක් උරුම කරගන්න. අන්න දුක්ඛයේ සමුදය. මුදවට හිතට පෙන්වන්නේ.
සාදු සාදු. මේ ටික දැන් අර මැද තියෙන ඒවා බැරි වුණත් කමක් නැහැ. මෙන්න මේක දැන් තේරෙනවද? නේද? පුළුවන් නේද? දැන් මේ රූපය සුභයි කියලා අරගෙන ඡන්දයෙන් අගති ගමනක් ගිහිල්ලා දුක්ඛයට වැටිච්ච හැටි. ඉපදිලා වයසට යනවා, ලිට වෙනවා, මැරෙනවා, අපාය වැටුනොත් ඉතින් කොහොමද දුකයි? නම් මේ දුක හටගත්ත ආකාරය, දුක්ඛයේ සමුදය. මෙන්න මේ වාක්‍ය. පළවෙනි එක. ඒක තමයි අපි දැන් මේ විග්‍රහ කරගෙන ඉගෙන ගත්තේ ගැඹුරින්. දැන් ඊළඟට අපි ගමන් කරන්නේ ඊළඟ තීරුවට. එතකොට උපාදාන. දැන් පොදු වචනේ ඔයගොල්ලෝ දන්නවා. උපාදාන. සීලබ්බත උපාදාන. ආවේනික වචනත් එක්ක එකතු වුණා. භව යෝග. ආවේනික වචනත් එක්ක යෝගය එකතු වුණා. මේක විග්‍රහ කරගමු. ඊළඟට ව්‍යාපාද කාය ග්‍රන්ථය ගැට ගැසුණා. ග්‍රන්ථ. ඊළඟට ආශ්‍රව භව ආශ්‍රව. ඊළඟට ඕඝ භවෝඝ. ඊළඟට සල්ල දෝෂ සල්ල. ඊළඟට වේදනාව. දැන් මේ රූපේනේ මේ වේදනාව. නම් වේදන උපක විඥානත් ඉතිති. වේදනාවේ සිට දැන් බැහැගෙන ඉන්න විඥානය. එහෙනම් අපි දැන් මේක විග්‍රහ කරගමු. එහෙනම් කලින් වගේම මුළු සටහනින් අපි දැන් ගමන් කරනවා දෙවෙනි තීරුව දිගේ. ස්පර්ශ ආහාරය. දැන් යමක් ස්පර්ශ වෙන්න අපිට මොනවද තියෙන්න ඕනේ? දැන් ඇහෙන් රූපයක් ස්පර්ශ වෙන්න ඇහැ තියෙන්න ඕනේ. රූපයක් තියෙන්න ඕනේ. චක්කු විඥානයේ තියෙන මලමිණියකට පේන්නේ ස්පර්ශය වුණා. ඉතින් ওই තුන් දෙනාගේ කිසි වැරද්දක් නැහැ. හරි අහිංසකයි. නේ. කොහොමද ස්පර්ශය වෙන්නේ? අපි බලමු. මේ උපමාව තමයි හැම ගහපු එළදෙනා. මේ ස්පර්ශ ආහාරයට උපමාවක් පෙන්නනවා. අර කබලින්කාර ආහාරයට උපමාව මොකද්ද? පුතාගේ මස්. ස්පර්ශ ආහාරයට උපමාව තමයි හැම ගහපු එළදෙනා. එතකොට හැම ගහපු එළදෙනා පොළවේ හිටියත් සත්තු කනවා. වතුරට බැස්සත් සත්තු කනවා. ගහක හේතු වෙලා හිටියත් සත්තු කනවා. පොළොවට හේතු වෙලා කිව්වි පටවියෙන් සුවයක් හෙව්වට හම්බ වෙන්නේ නැහැ. වතුරට බැස්සාම ආපෝ ධාතුවේ සුවයක් හෙව්වා ඒකෙන් හම්බ වෙනවද? නැහැ. ඊළඟට අවකාශයේ ඉන්න ගියා වායෝ ධාතුවේ ගන්න හැදුවේ දැන් හැම එකෙම තියෙනවා තේජෝ ධාතුව. මේ පඨවි ආපෝ තේජෝ වායෝ මොන විදිහට සංකල්පය වෙනස් කරලා අපි ස්පර්ශය ගන්න උත්සාහ කරන්නේ නේ. නේද? දැන් ඔය කටට රහට ආහාරය එනකන් ඕක උය වෙනස් කරනවානේ. අර ඒ ගතිය ආවේ නේ. තව පොඩ්ඩක් දාන්න ඕන. එහෙම වෙනස් කරනවනේ. ඒ මොකක්ද ඒ කරන්නේ? අර පඨවි ආපෝ තේජෝ වායෝ සංකලනේ මාරු කර කර බලනවා මගේ ගානට එනවද කියලා. නේද? ඉතින් හැම ගහපු එළදෙනත් මොකද කරන්නේ? මොකද කරන්නේ? එහෙ මෙහෙ බෑ ගිහින් බලනවා ස්පර්ශ කර කර. මට සුවයක් එනවා. එක තැනකින්වත් සුවයක් නම් තබා එන්නෙම තනිකරම දුකක්. එයාට කොහින්වත් සැපයක් නම් හම්බ වෙන්නේ නැහැ. හැම ගහපු එළදෙන. ඉතින් ඔය පාටි වලට ගිහිල්ලා ආපු දවසට රැට එල්ලි වෙනකන් කන හැම ගහලා කියලා තීරණව නේද? කොඳුරනවනේ. ඒ බලන්නකො අපිට නෙහෙන ගහිලා ගිහිල්ලා තියෙන බාන්නකො අරගලන්ට හරි ගිහිල්ලා තියෙන. සෙටි එක බලන්න. අපි එක බලන්න. අර කොහොම හරි ඔළුව දාගෙන මුළු තැන්ගෙට. බලන්නකො අරගලන්ගේ තියෙනවා. මුළු තැන්ගේ. ඉතින් දැන් එල්ලි වෙනකන් කොඳුරනකොට තේරෙනවා කන හැම ගහලා කියලා. එහෙම නැත්නම් බස් රථේ යනකොට ඔය රීදුරු මහත්තයාගේ කොන්දොස්තර මහත්තයා කැමති බයිලා ටික අහගෙන යන්න වෙනවනේ. නේද? ස්පීකරයක් ගාවම වාඩි වෙන්න හම්බුනොත් සීට් එක කන හොඳට හැම ගහලා කියලා තේරෙනවා. 31 වෙනිදා රැයට කැමති උනත් නැති උනත් කන ළඟ පුපුරනකොට කන හොඳට හැම ගහලා කියලා තේරෙනවා. නේද? ඒ විදිහට දැන් ගල්ප ගන්න. ඇහැ කන නාසය දිව ශරීරය මන හැම ගහලා ගැඹුරින් විදර්ශනා කරන්න මේ. උඩට හිතන්න. හිතේ ඔක්කොම ඔය ඔළුවේ ඇතුලේ තියෙන මලකඩ යන්න හිතන්න. කරකවල හිතන්න ඕන. ඒතර ස්පර්ශ ආහාරය හැම ගහපු එළදෙනකට උපමා කරන්නේ. මෙතන පෙන්වන්නේ සැපයක් නම් කොහෙවත් හම්බෙන්නේ නැහැ. හැබැයි දුක් තියෙන තැන සැපමයි එළදෙන ගවයා හොයන්නේ.
ඉතින් දුක් වූ තැනක සැප ස්පර්ශයක් හොයනවා. මෙන්න මේ ආකාරය. කබලින්කාර ආහාරය. ඒතර ස්පර්ශ වී මේ සටහනේ දකුණට යන්නේ. කබලින්කාර ආහාරය ස්පර්ශ වෙලා ඇතිවන වේදනාව සංඥාවෙන් හඳුනගෙන ඒ සංඥාවට අනුව මොකද කරන්නේ? චේතනා කරන හොඳ එකක් හොඳ සංඥාවක් ආවොත් මම මේක හොඳින් හරි නරකින් හරි ගන්න ඕනේ කියලා චේතනා කරනවා. තණ්හාවෙන් චේතනා කරනවා. චේතනාම් බික්කවේ කම්මං වදාන ඔන්න කර්ම සංස්කාර ටික සකස් කරනවා. සංස්කාර සකස් කරනවා. හොඳින් හරි නරකින් හරි. ඉතින් ඊට අනුව කර්ම විඥානය හට ගන්නවා. ඒ කර්ම විඥානය තමයි අර හැම ගහපු එළදෙන. හැම ගහපු ගවයා. ඒ කර්ම විඥානය දුක් විඳිනවා ඉතින්. කොහෙන්වත් බේරෙන්න නම් හම්බ වෙන්නේ නැහැ. හිතන්නේම හැබැයි බේරෙන්න තැනක් කියලා. ඉන් ඕන නරක වැඩක් කරගෙන ඡන්දයෙන් ආගති ගමනක් යන්න ලෑස්ති. කොහෙන් හරි. එක්ක වතුරෙන්ද, එක්ක ගොඩින්ද, ගහෙන්ද. අන්න ඒක හොඳට බලන්න ඕන. එහෙනම් මේක හරහාට ගියා. ඒතර දුක්ඛේ සුඛ විපල්ලාසයක් තියෙන අර ගවයට එළදෙනට තී කොච්චර කිව්වත් තේරෙන්නේ නැහැ. අර ස්පර්ශයෙන් හොයන්නෙම සැපයක්. මේ හම්බෙන්නෙම දුක. දුක මත ලෝකේ පවතින. මොකද්ද ලෝකය කියන්නේ? මොකද්ද ලෝකය කියන්නේ? ඇහැ කන නාසය දිව ශරීරය මන ප්‍රිය. තමට ආවේනික ප්‍රිය දේවල් තියෙනවා. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, සිතුවිලි. ඒතර මෙන්න මේ 12 තමයි ලෝකය කියලා කියන්නේ. බුදුහාමුදුරු පෙන්වන්නේ මේ ලෝකය දුක මත පවතින. ඒ කියන්නේ ස්පර්ශය. එන ස්පර්ශයෙන් අපිට නිට්ටය වූ සැපයක් වෙනවත් ලබන්න හම්බ වෙන්නේ නෑ. ඒක තේරෙන්නේ නැත්නම් එයා ඉතින් බලාපොරොත්තු වෙන්නේම අර සැපය දිගටම තියාගන්න. පොඩ්ඩක් වෙනස් වුණා මම හෙට ගන්නවා. අද බැරිදී හෙට. මේ මාසෙ බැරි නම් ඊළඟ මාසෙ. මේ අවුරුද්ද බැරි නම් ඊළඟ අවුරුද්ද. මේ අත්බැවේ බැරි නම් ඊළඟ අත්බැවේ හරි. මේ සැරේ බැරි නම් මං ඊළඟ සැරේ හරි දිව්‍ය ලෝකෙ ගිහින් හරි ගන්නම්කෝ. ඔය ඉතින් මේ දුක් විඳිනවා තමයි මම යන් ගිහිල්ලා ගන්නම්කෝ. ඔවටත් එක්ක කියලා සීලබ්බත උපාදාන අනාගත භවයේ දැඩිව අරගෙන අල්ලගෙන ඉන්න. දැන් ඔය ඉංජිනේරු මහත්තුරු ඉන්නවනේ. දැන් ඔය A level කාලෙම හිතන් ඉන්නේ ඉංජිනේරුවා කියලා. තාම අඩියවත් තියෙන නෑ. A level විභාගෙ ලියලත් නෑ. ඉන්නේ නිකන් ඉංජිනේරුවා වගේ. අනාගත භවයේ දැඩිව අරන් මලමිණියේ ඉඳන්නේ පෙට්ටියක් ඉඳන්නේ වෛද්‍ය විද්‍යාලයට යන කෙනා නේද? A level ලියන්නේ තාම දුස්තර වගේ. අනාගත භවයේ දැඩිව අල්ලගෙන ඉන්නේ. ඒතර ඒ විදිහට තමන් අනාගත භවයේ අර වැරදි වැටහීමෙන් අල්ලන් ඉන්නවනම් අද නැති සුඛය බුදුහාමුදුරු කොයි කිව්වත් ඉතින් මට ඊළඟ අවුරුද්දේ හම්බ වෙනවනේ ඇරිස් එකත් එක්ක ඔක්කොම. එතකොට මං ගන්නවා. කොහොම කියලා අනාගත භවයේ දැඩිව අල්ලන් ඉන්නවා. බුද්ධ වචනේ විශ්වාස නැහැ. සීලබ්බත පරාමාස වැරදි වැටහීම් ටිකට ගිහිල්ලා ඇවිල්ලා තියෙන. ඒකෙන් තමයි මේ උපාදානත් එක්ක එක එකතු වෙලා මේ යන දුර ගමන. ඒක නිසා සසරට ගැට ගහලා තියෙන යෝග සසරට බැඳ තබන ධර්මය. එහෙනම් තමන් අර අනාගතේ මෙහෙම වෙනවා කියලා අල්ලන් ඉන්න නිසාම අන්න තමන් දිගින් දිගටම භවයේ සකස් කර යනවා. ඒක අද වැරදුනාට අද එපා වුණාට මට හෙට හම්බෙන්නේව ඕනේනේ. ඒක නිසා අතාරින්නේ නැහැ. භව යෝගය. ඉතින් ධර්මතාවය මොකක්ද? ලෝකේ ධර්මතාවය මොකක්ද? ඇත්ත මොකක්ද? ඔය පතන දේවල් හම්බ වෙනවද? හම්බ වෙන්නේ. ඉතින් අර ආසාවෙන් ගැට ගැහෙනවා ඒවා. මට මෙහෙම වෙයි කියලා ගැට ගැහෙන සියල්ලම තමයි ව්‍යාපාදයෙන් ගැට ගැහෙන්නේ. අර ගැට ගහපු ඔක්කොම ගැට ටිකත් එක්ක ගිනි ගන්නවා. තරහෙන් පිච්චි. ඉතින් දත්මිටි කකා තමයි භවආශ්‍ර මොන්න අර ඕනි කිව්වනේ. දැන් ඕනි කිව්වේ මේ අනුන්ට නෙමෙයි තමන්ටනේ. සැපේ තමන්ට. එනහට සුඛය තමයි මේ අරන් ඉන්නේ මේ තමා කියලා. එහෙනම් මේ වෙන පැත්තකින් ආපු ලියුමක්. මේ තැටල් කන්තෝරෙන් ලියුම ඇවිල්ලා තියෙන්නේ. මොකද්ද කන්තෝරුව? අනත්තේ අත්ත විපල්ලාස. තමායේ ගන්න සුදුසු නැතිදී තමාගේ කියලා අරගෙන. තමා කියලා ගන්නෙ මොකද්ද? සුඛය. අර ආයතන ස්පර්ශයෙන් එන සුඛය තමයි මම කියලා අරන්නේ. ඒ කියන්නේ ප්‍රිය රූපයක් දකින්න වෙලාවට තමා වෙනවා. ඒ රූපේ. ඇහැ තමා වෙනවා. හැබැයි ඒක තමාගේද? නෑ තමාගේ කියලා ගන්න සුදුසු නැති. බුදුහාමුදුරු භාවනා කර ඉන්නකොට මාරය ඇවිල්ලා ඔය ඇහැ මගේ කියනවා. බුදුහාමුදුරු කියනවා ඔව් ඔයාගේ තමයි. ඔය කන මගේ කියනවා. ඔව් ඔයාගේ තමයි. බුදුහාමුදුරන්ට තේරුණාට අපිට තේරිලා නැති නිසා
ලියුම යවනවා. එතකොට අපි ඔය අඹ කනවනේ. පළතුරු කනවනේ. පළතුරු ගෙඩියට පණ තියෙනවා. පළතුරු ගෙඩියට පණ තියෙනවා. නැහැ කියලා තේරෙනවා. හැබැයි ඔය පළතුරු ගෙඩියේ රූපයෙන් අපිට ඔය මොනවා වුණත් පළතුරු ගෙඩිය කනකොට එනවනේ මේ රසය. ඒ රසය දැනෙනකොට අර ඒ සුඛය අන්න තමා කියලා ගන්න. පළතුරු ගෙඩිය තමා නෙවෙයි කියලා මේක ධාතු ගොඩක් පඨවි ආපෝ තේජෝ වායු කියලා තේරුණාට මේක ඉතින් මොන ධාතු වුණත් මට මේක දිවේ ගෑවෙනකොට රසයි. එතකොට මේ මම ඉන්නේ. මේ මං විඳින්නේ කවුද නෑ කියන්නේ. අන්නේ වගේ මාන්නයක්. තමා කියලා තමයි ගන්න සුදුසු නැති දේ. අන්න ආත්ම දෘෂ්ටිය හිතේ හැදෙන. තමා කියලා මේ විදිහට සැප විඳගෙන අඹ කකා ඉන්න පුළුවන් වෙයි කියලා වැරදි දෘෂ්ටියක් හටගන්නවා. සමහර වෙලාවට දැකලා තියෙනවනේ ඔය තීරු සර්ෆින් යනවනේ. සර්ෆින් දන්නවනේ. අර ලෑලි තීරුවක් උඩ යනවනේ රැල්ලක් හොයාගෙන ගිලිලා ඉඳලා උන රැල්ලක් හොයාගෙන ඌ කියනවා දැන් හුලඟට ඇවිල්ලා රැල්ල උඩ හරි සතුටින් යනවා දැන්. උන්න බැලන්ස් එකක් ඇවිල්ලා. වැටි හිටියේ. අර සම්බරතාවය ආපු ගමන් ගහන්න වීඩියෝ එකක් මාව වීඩියෝ කරන්න. කියලා කෑ ගහනවා. කවුද කෑ ගහන්නේ? හිත. තමා කියන සංඥාව දැන් ඇවිල්ලා සුඛයක් ඇවිල්ලා අර වේදනාවක් ඇවිල්ලා. මට ලෑල්ල උඩ හොඳට යාගන්න පුළුවන් වුණා කියලා. ඉතින් මෙයාට තේරෙන්නේ නැති දේ මේ රැල්ල සහ මේ හුළඟ තියෙනකන් තමයි මෙයාට මේ ලෑල්ල උඩ යාගන්න පුළුවන්. අපි ඔය සරුංගල්යවල තියෙනවා. මතකද සරුංගල්යව? දැන් සරුංගලේ මෙහෙම නූලෙන් අල්ලගෙන අහස දිහා බලාගෙන අනේ හුළඟක් එන්න හිතෙන් කොච්චර ජප කරනවද නේද? මතකද? සරුංගල්යව මතකද? ඉතින් හුළඟක් ආවොත් තමයි සරුංගලේ උඩ යන්නේ. නේද? ඉතින් අර සරුංගලේ උඩ යන වේදනාවයි හුළඟයි අර ඔක්කොම රූපයි වේදනාව ඔක්කොම මගේ කියලා අල්ලන්නේ. අර හැඟීම වේදනාව ඒකට අර ඔක්කොම අල්ලන්නේ. එතකොට ඒක ලෙඩේ උත්සන්න වෙලා. මේ වර්ග දෙකක් පෙන්නන්නේ. මේකේ ලෙඩේ අඩුයි මේකේ ලෙඩේ වැඩි. රූප වේදනා දෙකම අල්ලන් ඉන්නේ. පාරවල් දෙකම තදින් අල්ලන් ඉන්නේ. එතකොට ඔය අපිට විදුලිය ආවට පස්සේ කලින් නම් ඉතින් පාර යන මොනවාද දෙන්නේ තුන් දෙන්නේ බලාගත්තේ. දැන් විදුලිය ආවට පස්සේ දැන් අතේම තියෙනවනේ ඕන කෙනෙක් ඕන වෙලාවක බලන්න පුළුවන් ඉතින්. සරුංගලේ උඩ. ඒ කියන්නේ හුළඟ ඕන වෙලාවක මගේ පාලනේ තියෙන්නේ. ලයිට් කියපු ගමන් අන්න කඩන් වැටෙන හුළඟ සරුංගලේ. උපමාව තේරුණා? දැන් ඒ කියන්නේ බුදුහාමුදුර අවුරුදු 2500කට කලින් පස්මහා බැලුම් බලලා ලෝකේ පහළුනේ ඇයි කියලා දැන් තේරෙනවා. අද අත්ත් සංඥාව ගලව ගන්න අමාරු. දැඩි ලෙස සුඛයට ඒ කියන්නේ තමන්ගේ පාලනයට ඔක්කොම අරන් තියෙන්නේ විදුලියත් එක්ක. එන විදුලිය හොයාගන්න කලින් බුදුහාමුදුරු පහළ වුණේ ඒකයි. අත්ත ගලව ගන්න ලේසි එතකොට. නැත්ද එක සැරේ ලෝකෙටම බණ කියන්න තිබ්බනේ. පහළ වුණා. නේද? ඇයි පහළ වුණේ නැද්ද? අමාරුයි. ගලව ගන්න අමාරු මත් වෙලා ඒකෙන් ඇලිලා ගැලිලා ඉන්නේ. ගලව ගන්න අමාරු. පින්නන්න ඕනේ ඒක. එහෙනම් තමන් රූප වේදනා මුළු ලෝකෙම අර පාලනේ තමන්ගේ අතේ තියෙන කවුද නැහැ කියන්නේ. අන්නේ දැඩි මාන්නයක් ඇවිල්ලා තියෙන්නේ. අත්ත් සංඥාව දැඩි වෙලා දැන් තියෙන්නේ. එන්න දැඩි වෙන එක වෙන්නේ. එහෙනම් ලියුම ගියා. හරි මගේ පාලනේ ඔක්කොම තියෙනවා. අදටත් හරි හෙටත් මම බලා ගන්නවා කියලා භව ආශ්‍රවයේ ඇතුළට බැහැ ගන්නවා. හෙට කවුද නැහැ කියන්නේ. මම බලා ගන්නවා කියලා දැඩි මාන්නෙන් හෙට කවුද ලයිට් කපන්නේ. මං ගන්නවා ජෙනරේටර් එක කියලා උමාව කිව්වා තේරුණා නේද? තමන්ගේ අතේ ඔක්කොම තියෙනවා. මට එහෙම ප්‍රශ්නයක් නැහැ කියලා ආන්න ඇතුළට බැහැ ගන්න. දිගින් දිගට මට යන්න පුළුවන්. මේක නැතුනොත් මේකේ. මේක නැතුනොත් මේකේ. මොකක් හරි ක්‍රමයකින් මේක පවත්වන්න පුළුවන් කියන දෘෂ්ටිය තමයි තියෙන්නේ. භවආශ්‍රව බැහැ ගන්න. ඉතින් මේ විදිහට එකකට නෙවෙයි මුළු ලෝකෙටම මේ විදිහට ගැට ගහලා සුඛයි කිව්වොත් කාමාශ්‍රව අත්ත තමා කිව්වොත් භවආශ්‍රව බැහැ ගන්න. ඔන්න කුණු ගොඩවල් බැහැගෙන දැන් යනවා දිගින් දිගට. ඉතින් භවආශ්‍රව දැන් භව ඕගයක් බවට පත් වෙලා. දැන් ලෝකේ নানা ප්‍රකාර දේවල් එක්ක මේක භවය මගේ සුඛයෙන් සැපෙන් හොඳට ස්ථිරව සාරව මට යන්න පුළුවන් කියන එක හිත ඇතුළට බැහැගෙන දැන් තියෙන භව ඕගේ. ඒ සැඩ පහරේ ගහගෙන යනවා. ගලව ගන්නම් බෑ.
ඔය විදිහට යනවා. දැන් ඉතින් වැඩ හරියට වැඩ ඉතින්. ඕගෙන ඇයි හෙට මං හෙට තහවුරු කරගන්න බෑ. පැය 24ම වැඩ ඉතින්. 365 දවසෙම වැඩ. අර ඇයි නැත්තම් ලයිට් බිල ගෙවන්නේ කොහොමද? විදුලිය මගේ අතේනේ තියෙන්නේ. විදුලි බිල ගෙවන්න ඉතින් වැඩ කරන්නේ නැහැ. උපමාව කිව්වේ ගලප ගන්න. ඉතින් සැඩ පාරට අහුවෙලා මේ කඩන් වැටෙන සරුංගලේ උඩට යවනවා සරුංගලේ බා. ආපහු සරුංගලේ උඩට යවනවා බා. ඔක තමයි කරන්නේ සංසාර පුරා. භවය භවෝගේට හසු වෙලා ගැලවිල්ලක් නැහැ. ඉතින් ලෝකේ ඇත්ත ඉස්මතු වෙන කොච්චර ගෙනියන්න හැදුවත් මේක කඩන් වැටෙනවා. ඉතින් කඩන් වැටෙනකොට අන්න උල ඇනෙනවා. ඊතලේ එන්නේ මේක පවත්වන්න පුළුවන් හරි සුඛයි කියන මොහොනුවරින් එන්නේ ඊතලේ. ඇතුලේ විස පෝල තියෙන දුක්ඛය. ජීවිතය ඇත්ත ඉස්මතු වෙනකොට මේක කඩන් වැටෙනකොට අර දුක අර වේදනාව දුකක් බවට හැරෙනකොට ද්වේෂ සල්ලි ඇනෙන උල ඇනෙන. එතකොට ඉතින් ඇඟිල්ල දික් කර කර ඉන්නවා. දැන් තමන්ගේ අර වැරදි දෘෂ්ටිය නෙමෙයි. ඒක නෙමෙයි. අර අහබලන් මෙයානේ මේක වැරද්ද කරේ මට මේක කරේ මෙයා. මෙයා කියනවා නෑ මට මේක කරේ මෙයා. මේගොල්ලන්ගේ මේ අත දිහා පොඩ්ඩක් බලන්න. දැන් ඇඟිල්ල අනිත් එක්කෙනාට දික් කරනකොට බලන්න ඇඟිලි කීයක් තමන්ගේ පැත්තට. ඇඟිලි 3ක් තමන්ගේ පැත්තටනේ. පේනවද? මොනවද? අනිච්ච දුක්ඛ අනාත්ම තේරෙන්නේ නැති එක. නිච්ච සුඛ අත් දෘෂ්ටියෙන් ඉන්නේ. ලෝභය, ද්වේෂය, මෝහය ඒක නිසා ඇවිල්ලා. ඒවයි හේතු. මේ තරහ යන්න හේතු. හැබැයි ඇඟිලි දික් කරන්නේ වෙන කෙනෙකුට. මෙන්න වර්ධින තැන. එහෙනම් ස්පර්ශය අහිංසකයි. ප්‍රශ්නේ පටන් ගන්නේ අර අනාගත පැනවීමක්. මේක මෙහෙම වෙන්න ඕනේ. මෙයා මෙහෙම වෙන්න ඕනේ. ඔයා මං කියන දේ අහලා හිටියේ නැත්නම් මොකද? ඇඟිලි දික් කර කර බනින්නේ. නේද? අන්න වේදනාවෙන් අපි බලාපොරොත්තු වෙන සුඛයක්. මන්ට ඕන විදිහට මෙයා ඉඳී. ආදී වශයෙන්. මෙයා කෑමවට රහටම හදයි. මේ පුතා මං හදාගත්තා. මේ පුතා මට හැමදාම රස කෑමම දෙන්න ඕනේ. මේ පුතාගේ දිව තියෙනවද හැමදාම එක විදිහට? නෑ තියෙන්නේ නෑ. හැබැයි බලාපොරොත්තු වෙන්නෙම වේදනාවෙන් එකම විදිහේ දෙයක්. හැඟීම හැමදාම හැමෝම මට ඕන මං කැමති විදිහටම සලකයි ආදී වශයෙන් හිතේ තියෙන්නේ. නමුත් ඒක වෙන්නේ නෑ කඩන් වැටෙනවා. ඉතින් ද්වේෂයෙන් අගති ගමනක් යනවා. ඒක වැටහෙන්නේ නැති නිසා. දත්මිටි කකා තමයි හැමතිස්සෙම ඉන්නේ. අර වැරදි දෘෂ්ටිය සිතේ තියෙන හැබැයි ලෝකේ තියෙන්නේ අනිච්ච දුක්ඛ අනාත්ම ස්වභාවය. දුක ඉස්මතු වෙනවා. දුක ඉස්මතු වෙනකොට සුඛය අල්ලන් හිටියොත් තරහෙන් ද්වේෂයෙන් අගති ගමනක් යනවා. ඒකයි සාරාංශය. තරහ යන්නේ ඇයි ඉන්න? ඇයි තරහ යන්නේ? සැප හොයලා. පණවගෙන ඉන්නේ. මගේ අද සැපේ මෙහෙම වෙන්න ඕනේ. දිවට මෙහෙම වෙන්න ඕනේ. ඇහැට මෙහෙම වෙන්න ඕනේ. කනට හෙට මෙහෙම වෙන්න ඕනේ. ආදී වශයෙන් පණවගෙන. ඒ පැනවීම නිසායි තරහ යන්නේ. ලෝකයේ ස්වභාවය තේරෙන්නේ නැති නිසා. එහෙනම් ඔන්න උදාහරණ අරගෙන අපි මේ ඉගෙන ගත්ත ටික දැන් භාවනා කරමු. හිත ඇතුළට යමු. හිත ඇතුළට කියලා දෙමු. ස්පර්ශ ආහාරයට උදාහරණ ගන්න දැන්. කියන්නේ මේ වේදනාවක් මේ බලාපොරොත්තු වෙන්නේ. ඒ කියන්නේ මේ කෑමම නෙවෙයි. අර රූපේම නෙවෙයි. හොඳට වෙනස තෝරගන්න. ඒ කියන්නේ පුත්තා දැක්කලා හරි ඇසුරු කළා හරි එන හිතට එන හැඟීම. කෑම ඇසුරු කළා එන හිතට දැන් අර මනසට දැනෙන වේදනාව. මේ පෙන්නයි. ඒකට ඒකට අදාළ ස්පර්ශ ආහාර තෝරගන්න. හරිම සංකීර්ණයි. ගොඩක් තියෙනවා. එතකොට ඒ කියන්නේ රූපය අපිට තේරෙනවා හරි පිළිකුල් කියලා. ඒ වුණාට පිළිකුල් එකෙන් හරි මට සුඛයක් එනවා. කොහොමද අතහරින්නේ? කොහොම තියෙනවනේ? අමාරුයිනේ අතහරින්න වේදනාව. අන්න ඒක තමයි අල්ලගෙන ඉන්නේ. එහෙනම් තමන් හරි ලකුණු දාන්න හිතේ. මේ පළවෙනි දෙක බලන්න. මෙච්චර දුක් දෙන දේ මම සුඛයි කියලා අල්ලන් ඉන්නව නේද? ආහාර වෙන්න පුළුවන්, පුද්ගල වෙන්න පුළුවන්. ඒක දුක ඉවසගෙන අර සුඛය බලාපොරොත්තුෙන් දුවනව නේද? හොඳට බලන්න තමන් ඒ දේ කරනව නේද කියලා. අද නැත්නම් හෙට නැත්නම් අනිද්දා. අන්න හොඳට බලන්න මේ තප්පර 30ක් අරගෙන පෙන්නන්න හිතේ. හොඳ උදාහරණයක් අරගෙන හිතට වදින එකක්.
දැන් තමන් හොඳට පෙන්වන්න සීලබ්බත උපාදානෙ ඒකත් උදාහරණය වේදනාව කොච්චර තමන් අල්ලගෙන ඉන්නවා සීලබ්බත උපාදාන අනාගත භවයේ කොච්චර දැඩිව අල්ලන් ඉන්නවා හොඳට බලන්න මෙසේ විය යුතුයි කියලා පනවගෙන ඉන්න විදිහ හොඳට බලන්න තප්පර 30ක් කරන්න දැන් හොඳට බලන්න භව යෝග සසරට බැඳ තබන ධර්මතාවයේ බවට පත් වෙලා නේද තමන්ගේ අර පැනවීමත් එක්ක මට ඕනේ අදටත් හෙටටත් හැමදාටම ඕනේ දැන් සසරට බැඳිලා මම කර්ම කරන ඕනම කර්මයක් කරන්න මම ලෑස්ති මේක මට ගන්න විවේචනාව මට නැවත ගන්න මම ඕනම කර්මයක් කරන්න ලෑස්ති ඒ කර්ම නිසා නැවත ඉපදෙනවා ඒක නිසා ආපහු ඉපදෙලා ඒක හොයන්න යනවා ඒක හොයන්න කර්ම රැස් කරනවා ඒ කර්ම නිසා නැවත නැවත මම ඉපදෙනවා සසරට බැඳ තබන ධර්මයට යොමු වෙලා ලෝකේ අනන්තවත් දේවල් වලට මම ඒ විදිහට ගැට ගහිලා නේද? ව්‍යාපාද, කාය ග්‍රන්ථි දැන් ඒව මට ගැට ගහ ගන්න බැරුව මට ගැටි හරියට ගහ ගන්න බැරි වුණා මම දත් මිටි කකා තරහ ගන්න. වේදනාවක් හිතට දුක එනවා නේද මට හරියට ගැට ගහ ගන්න බැරි වුණා කියලා. තණ්හාවෙන් ආසාවෙන් මට ඒක ලං කරගන්න බැරි වුණා මං කී ගැටේ ගැලවුණා ලිහුණා කියලා තරහක් එනවා නේද? හොඳට පෙන්න. කොච්චර දේවල් එක්ක මං තරහින් ලෝකෙම එක්ක තරහින් ගියේ. මට ඒක හම්බුන්නේ නැහැ කියලා. හොඳට උදාහරණ අරගෙන පෙන්න.
භවශ්‍රවය දුරට බලන්න දැන්. අර අඹ ගෙඩියට පටවිය ආපු තේජෝ වායෝ. අඹ ගෙඩියට ඉතින් පණ නැහැ කියලා තීරණය වුණාට ඒකෙන් ආපු රසයට මං අගේ දුන්නා. මේක ඉතින් හෙල්ල වෙන්නේ නැතුව හිටියත් ඉතින් පටවිය ආපු තේජෝ වායෝ කියලා තීරණයට මේකෙන් එන රස. සුවය වේදනාවට මං ඇලිලා. අර සජීවී කෙනෙක් ආහාරයට වඩා කෙනෙක් අර චලනයත් එක්ක විවිධ ඉරියව් පවත්වනවා. විවිධ විදිහට අර රූපේ සජීවීකරණයක් තියෙනවා. ඒකත් එක්ක එන හැඟීමත් එක්ක මං ඊට වඩා ඒකට ඇලිලා. රූපයයි වේදනාවයි දෙකම මං ග්‍රහණය කරගෙන අර රැල්ල උඩ යන මිනිස්සයා වගේ. විදුලිය මගේ කරගත්තා වගේ. සරුංගලේ මගේ කරගත්තා. දැන් මං අල්ලන් ඉන්නේ. ඒ විදිහට මං කොච්චර සරුංගල් උඩ යවලද දැන්. කොච්චර දේවල් මං අල්ලගෙන. මේ භවයේ හැමදාටම මං ඒක පවත් ගන්න පුළුවන් වෙයි කියලා අල්ලන් ඉඳගෙන භවෝගයකට හසු වෙලා සසර පුරාම මං ගහගෙන යන්නේ. සැඩ පහරකට හසු වෙලා නේද? භවයේ ගහගෙන යනවා නේද මේ වේදනාව අල්ලගෙන. හොඳට උදාහරණයක් හොඳට තහවුරු කරලා පෙන්නන්න. විනාඩියක් අරගෙන. සරුංගලේ නූල කඩලා ගියා. දැන් හරිම තරහයි. දැනුණ වේදනාව මතක් කරගන්න දැන්. ගලප ගන්න ජීවිතේ. මගේ භවයේ මෙන්න තව දුරටත් තියාගන්න බැරුණා. ඇහැ පේන්නේ නැතු ගියා. කන ඇහෙන්නේ නැතු ගියා. එන්න කන ඇහෙනව මත් අඩුයි. පුදුම දුකයි. අර බබාව හදාගන්න හැදුවා. කැඩෙන්නේ නැති වෙන. හැබැයි සරුංගලිය උඩ යවා ගන්න බැරි වුණා කැඩෙන්නේ නැති. නූල කැඩලා ගිහලා දැන් කන ඇහෙන්නෙම නැහැ. ඇස් පේන්නෙම නැහැ. තමා භවයේ කොහොමද දැන් පවත්වන්නේ? දැන් පුදුම තරහයි. Tamanට ඒක කරගන්න බැරි වුණා නේද? ද්වේෂ සල්ලේ අනිච්ච අවස්ථාව. සුඛයි කියලා මේ බබාව හදාගෙන ඔක්කොම සුඛයන් ටික බලාපොරොත්තු වෙන්නේ එක විදිහටම. වෙනස් වෙන්නේ නැති පණවගෙන හිටියා. අත බැරි වුණත් හෙට බැරි වුණත් අනිත්. එහෙම පණවගෙන හිටියා. අනේ ඒක කරගන්න බැරි වෙනවා. දැන් පුදුම විදිහට ද්වේෂ උල ඇනෙනවා. හොඳට පෙන්නන්න. ඒ විදිහට දැන් ගිහිල්ලා වේදනාවේ හිත බෑගෙන මට බෑ වුණා මං හොඳින් හරි නරකින් හරි මම මේ වේදනාව නැවත ස්ථාපනය කරනවා හරි ගස්ස ගන්නවා මේ සැරේ බැරුණොත් ඊළඟ සැරේ හරි අන්න වේදනාවේ සිත බෑගෙන වේදනාවට සිත දුවනවා දැන් ස්පර්ශයටම සිත දුවනවා ඒකෙන් මං ද්වේෂෙන් අගති ගමනක් ගිහලා නේද ඕන කෙනෙක් මරාගෙන කොටාගෙන හරි හොඳින් හරි නරකින් හරි මම ගන්නවා මගේ වේදනාව හරි ගස්ස ගන්නවා මගේ අර පරණ සුඛ සැප වේදනාව ඒ විදිහටම ගන්නවා ද්වේෂෙන් අගති ගමනක් ගිහිල්ලා මම ඒකට සටන් කරනවා නේද වචනෙන් කයෙන් හිතෙන් හැමතිස්සෙම තරහෙන් අගති ගමනක් ගිහිල්ලා දුගතියට අතවනවන ඉන්නවා නේද හොඳට පෙන්වන්න
දැන් මේ ඉගෙන ගත්ත කොටස සාරාංශය හොඳට පෙන්වන්න හිතට. එහෙනම් පළවෙනිටම අපිට වැරදුනා රූපය අල්ලගෙන. අසුබ දේ සුභයි කියලා අරගෙන ඡන්දේ නගති ගමනක් ගිහිල්ලා ඡාති ජරා ව්‍යාධි මරණ දුක්ඛය උරුම කරගත්තා. ඒ දුක්ඛය තමයි ස්පර්ශ වුනේ. ඒ දුක්ඛ වූ ස්පර්ශයෙන් සැපයක්මයි හිව්වේ අමනතිල දෙන්න. අමනති ගවයා සැප හෙව්වා. සදාකාලික සැපයක් හෙව්වා. හම්බුනේම දුකක්. ඉතින් හොයන දේ හම්බෙන්නේ නැති නිසා ද්වේෂයෙන් නගති ගමනක් යනවා. දෝමනස්සේ. මෙන්න මේක. එහෙනම් කලින් අපි බැලුවා දුක්ඛයේ සමුදය. දැන් අපි බලන්නේ දෝමනස්සේ සමුදය. එහෙනම් දුක්ඛය ස්පර්ශ වෙනවා. ඉන්නේ දෝමනස්සේ. මේ කොන් තුන හොඳට මේ ත්‍රිකෝණයේ කොන් තුන පෙන්නන. දුක්ඛය ස්පර්ශ වෙනවා. ඉන්නේ දෝමනස්සේ. මොකද සැපයක් හොයලා නිසා. ඒක අපි විස්තරාත්මකව බැලුවා මේ අතර ආපු විදිහ දැන් සරල පෙන්වන්න හිතට. ඇයි මේ තරහ යන්නේ? දෝමනස්සේ ඇයි? විනාඩියක් අරන් පෙන්නන්න. ගොනු කරන්න. ඉගෙන ගත්ත ටික ගොනු කරලා පෙන්නන්න දැන්.